Sunday. හරි අද විශේෂ දේවල් දැනගන්න කියලා නේ ආවේ. එහෙමනේ. ඔව් සර්. එහෙම දෙන්න. ඔයාලා අලුත් බිස්නස් එකක් පටන් අරගෙන නේ තියෙන්නේ. ඔව්. ආගේ දේ බිස්නස් එක. කාගේ මගේ බිස්නස් එකට. මගේ බිස්නස් එකට. මගේ බිස්නස්. දැන් නමක් දැම්මද ඒකට? ඔව්. නම් දාලාද තියෙන්නේ? ඔව්. මම දැම්ම. ඔව් සර්. ලෝගෝ එකක් එහෙම හැදුවද? ඔව්. ඔව් සර්. එතකොට ටොප් එක හදාගත්තද? ඔව්. ප්‍රොඩක්ට්ස් හොයාගත්තද? නෑ සර්. මගේ නෑ. තාම හොයාගත්තේ නැති අය තියෙනවා. අලුතෙන් සම්බන්ධ නැහැ නේ. දැන් ඔයාලා මීට කලින් බිස්නස් කරලා තියෙද? නෑ සර්. බිස්නස්මන් කෙනෙක් කියන්නේ කවුද කියලා දන්නවද? දොස්තර කෙනෙක් කියන්නේ කවුද එහෙම කියලා ලොකු දන්නවද? අයිඩියා එකක් නෑ. දොස්තර කෙනෙක් කියන්නේ කවුද කියලා දන්නවද? ඔව්. අදහසක් තියෙන. ඔව්. ඔව්. ඉංජිනේරුවෙක් කියන්නේ කවුද කියලා අදහසක් තියෙන. ඔව්. ඔව් සර්. ලෝයර් කෙනෙක් ඔව්. ඔව්. එතකොට ක්ලාක් කෙනෙක් ඔව්. බිස්නස්මන් කෙනෙක් කියන්නේ කවුද? බිස්නස්මන් කෙනෙක් කියන්නේ යම් භාණ්ඩයක් හා සේවාවක් විකුණන කෙනෙක්. ප්‍රොඩක්ට් බඩු විකුණන කෙනෙක්. සර්විස් එක සෙල් කරන ඔව්. කෙනෙක්. බඩු විකුණන කෙනෙක්. ඔව්. ඔව්. බිස්නස්මන් කෙනෙක් කියන්නේ මම හිතන්නේ සාමාන්‍යයෙන් මට දැනෙන විදිහට නම් මේ පැසිව් ඉන්කම් එකක් හොයාගත්තු පැසිව් කෙනෙක් ඉන්කම් කියනවා. පැසිව් ඉන්කම් කියන්නේ ඒ කියන්නේ දීර්ඝ කාලිනව ඒ කියන්නේ මේ ස්ථිර ආදායමක් සොයන ස්ථිර ආදායම් තියෙන කාටද? ඒ කියන්නේ වැඩ ජොබ් එකක් කරන් පස්සේ අතගන්න. ජොබ් කරන අයට නේ ස්ථිර ආදායම් තියෙන්නේ. ඔව්. ස්ථිර කියන්නේ වෙනස් වෙන්නේ නැදනේ. නෑ. නෑ. වෙනස් වෙන්නේ මම කියන්නේ සර් මේ ඒකේ මම අදහස් කරේ සර් මේ ඒ කියන්නේ මේ තමන් වැඩ කරත් නොකරත් ඉවරලා එයාට මේ කියන්නේ මේ හොඳ ආදායමක් ලබන්න පුළුවන් තත්යකට හැදෙන කෙනෙක් තමයි බිස්නස්මන් වැඩ නොකරොත් සල්ලි හම්බ වෙන සල්ලි වැඩ නොකරොත් සල්ලි හම්බ කරන කවුරු හරි කෙනෙක් කියන්නේ. එක්කෙනෙක් වැඩ නොකර සල්ලි හම්බ කරන මේ කට්ටිය හිතන් ඉන්නවා ඔයාලා නිකන් ඉඳලා සල්ලි හොයන්න පුළුවන්. නිකන් ඉඳලා සල්ලි හොයන එක්කෙනෙක් කියන්නේ. දැන් ලංකාවේ ඉන්න ලොකුම සල්ලි තියෙන කෙනෙක් නේ ධම්මික පෙරේර මහත්තයා. ඔව්. නිකන්ද ඉන්නේ වැඩද? ඒතොර එයා වැඩ නම් ඊට වැඩිය සල්ලි අඩුවෙන් තියලා ඉන්නේ බහුතරයක් නේ. ඔව්. ඒතොර ඒගොල්ලෝ කියනෝනේ නිකන් ඉඳලා සල්ලි හොයන්න පුළුවන් කියලා. ආයෝජනය කරන ආයෝජන දැන් ධම්මික පෙරේර මහත්තයා ආයෝජනය කළා නැද්ද? කළා තියෙනවා. ඔව් කරනවා. එහෙනම් නිකන් ඉන්න එපා. දැන් වොරන් බෆට් නේ ලෝකෙ ඉන්න ලොකුම ආයෝජකයා. ඔව්. පළවෙනි 10 දෙනා අතර ඉන්නෝනේ නිකන් ඔහොම මේ යන්නේ. ඔව්. වයස කීයක් විතරද?
අවුරුදු 80ක් විතර. ඔව් 80 ගණක්. ඒ එතකොට වගේ නිකන් ඉන්න පුළුවන් නේ. ඔව් නිකන් ඉන්නේ වැඩ. වැඩ. ඒ ලෝකේ ලොකුම ආයෝජකයනේ. නේ? එයා දැන් ඊලෝන් මාස්ක් නම් එයා ස්පේස් එක්ස් එක වෙන්න පුළුවන්, ටෙස්ලා එක වෙන්න පුළුවන්. ඒ වයින් තමයි සල්ලි හොයන්නේ. මේ වොරන් බෆට් ආයෝජනය කළ සල්ලි හොයන. නිකන් සල්ලි හොයන කියලා එකක් ලෝකේ නැහැ. නෑ. නේ? ඔයාට ඕනනම් ඕක චෙක් කරගන්න. ලෝකෙ ප්‍රධාන කොටිපතියෝ 10 දෙනා කියලා ලිස්ට් එකක් ගත්තා නම් Google කරලා ඔයා බලන්න මේ 10 දෙනා වැඩද නිකන් ඉන්නවද කියලා. අපේ මිනිස්සු හරි ආසයි නිකන් ඉඳලා සල්ලි හොයන්න. හරිද? නිකන් ඉඳලා සල්ලි එන්නේ නැහැ. ඔයාට පුළුවන් පැසිව් ඇක්ටිව් ඉන්කම් කියලා කියනවා. ඔය ඇක්ටිව් පැසිව් එක තමයි පටලවා කියලා තියෙන්නේ. ඇක්ටිව් ඉන්කම් කියන්නේ ඇක්ටිව් කියපු ගමන් අපිට තේරෙනවා ඇක්ටිව් වැඩ කරන්න ඕන. එහෙමනේ? එහෙනම් පැසිව් කියන්නේ වැඩ කරන්නේ නැතුව ඉන්න ඕන. ඇක්ටිව් පැසිව් කියන්නේ විරුද්ධ පද දෙකක් නෙවෙයි යුගල පද දෙකක්. තවත් නිකන් තේරෙන භාෂාවෙන් කිව්වොත් නේ? කෑම බීම. කෑම වල විරුද්ධ නෙවෙයි බීමනේ. ඔව්. යුගල පද කියන්න බලන්න. මතක් වෙන්නෙත් නෑ දැන් යුගල පද. යාන වාහන. නේ? හරක බාන. නේ? හිඳුන් හිටු. ඇක්ටිව් පැසිව්. මිල මුදල්. ඇක්ටිව් පැසිව් කියන්නේ ඒ වගේ. හරිද? විරුද්ධ පද කියන්නකෝ. සුදු කළු. නේ? විරුද්ධ පද කියන්න බලන්න. එනවා යනවා. වැඩ කරනවා නිකන් ඉන්නවා. හරිද? එතකොට ඇක්ටිව් වැඩ කරනවා. එහෙනම් පැසිව් නිකන් ඉන්නවා. එහෙම නෙවෙයි ඇක්ටිව් පැසිව් කියලා කියන්නේ. මේක ඇදිලා ආපු එකත් හොඳයි. මේක ගැන තමයි අද සම්පූර්ණයෙන්ම කතා කරන්නේ. ඇක්ටිව් ඉන්කම් එකක් කියලා කියන්නේ අපි කරන දෙයක් වෙනුවෙන් එකවරක් පමණක් මුදල් ලැබෙනවා නම් ඒක ඇක්ටිව් ඉන්කම් එකක්. හරිද? හරි සර්. ඔව් දැන් අපි ජනවාරි මාසෙ වැඩ කරාට පඩි ගෙවනවනේ. ඔව්. ඔව්. ජනවාරි මාසෙ වැඩ කරාම පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ජූනි පඩි ගෙවනවද? නෑ. එහෙනම් පඩි කියන්නේ ඇක්ටිව් ඉන්කම් එකක්. එහෙමනේ? ඔව්. එතකොට දොස්තර මහත්තයෙක් ඉන්නවා. එයා හොස්පිටල් එකේ ජොබ් එක කරද්දි පඩිනේ හම්බ වෙන්නේ. දොස්තර මහත්තයා ඩිස්පෙන්සරි එකක් දාගෙන ඉන්නේ. අපිට ජනවාරි මාසේ මොන හරි අසනීපයක් ඇතිලා නේ උණ ඇදිලා ගිහින් බෙහෙත් අරන් ආවම අපි පෙබරවාරි මාර්තු අප්‍රේල් මේ දොස්තර මහත්තයාට සල්ලි ගිහින් දෙනවද මේ ඔයා මට බෙහෙත් දුන්නා හොඳ වුණා කියලා? නෑ. දොස්තර මහත්තයා එහෙනම් ඩිස්පෙන්සරි එකත් ඇක්ටිව් ඉන්කම් නේ? ඔව්. දොස්තර මහත්තයා හොස්පිටල් එකේ පඩි ගන්නවා ඇක්ටිව් ඉන්කම්. දොස්තර මහත්තයා ඩිස්පෙන්සරි එක දාලා බෙහෙත් දෙනවා හවසට ඇක්ටිව් ඉන්කම්. දොස්තර මහත්තයා ප්‍රයිවට් හොස්පිටල් එක චැනලින් කරලා සල්ලි ගන්නවා ඇක්ටිව් ඉන්කම් නේ? ඇක්ටිව් ඉන්කම්. දොස්තර මහත්තයා ප්‍රයිවට් හොස්පිටල් එකක් දා ගන්නවා. ඒකට හැමෝම තව අනිත් දොස්තර මහත්තුරුත් ඇවිල්ලා චැනලින් එහෙම කරලා ඒකෙන් ගානක් දොස්තර මහත්තයාට එනවා. අන්න පැසිව් නේද? දොස්තර මහත්තයා හොස්පිටල් එක දැම්ම හැම මාසෙම හොස්පිටල් දානවද? නෑ. එහෙනම් හොඳයි ඉතින් නේ. ඒ වුණාට ඒකේ හැම මාසෙම බෙහෙත් ගන්න ලෙඩ වෙනවද? ඒ හොස්පිටල් එකේම දොස්තර මහත්තයා චැනලින් කරලා සල්ලි හොයනවා. එයා චැනල් කරලා ඇක්ටිව්. එයාගේ හොස්පිටල් එක අපි කියමු නවලෝක හොස්පිටල් එක අයිති කියලා දොස්තර මහත්තයෙක්ට. හරිද? එතකොට දැන් නවලෝක හොස්පිටල් එකේ අර බෙහෙත් ගන්නේවට චැනලින් කරනේවට එක්ස්රේ ගන්නේවට කවුන ECG එකේව තියෙනනේ නේ? ගියා මේ හැම මැෂින් එකේම අපිව දාලා ගන්නනේ හදන්නේ. එතකොට පැසිව්ද නැද්ද? ඔව්. පැසිව්. ඔයා YouTube channel එකක් හදනවා. ඒක මොනටයිසේෂන් කරනවා. මොනටයිසේෂන් කියන්නේ මොකද්ද? මුදල් ගෙවන තත්ත්වයට පත් කරනවා.
හරිද? මොනටයිස් කරනවා කියන්නේ. එතකොට ඔයා YouTube එක හැදුවා කියලා මොනටයිස් වෙනවද? නෑ. නෑ. watch hours 4000ක් තියෙන්න ඕන. subscribe 1000ක් තියෙන්න ඕන. තව උට පට වගේක් තියෙනවා. නේ? අර ටික තමයි ප්‍රධාන ඒවා. එතකොට ඒක කරන්න වට යම් කාලයක් යනවනේ. ඔව්. ඊට පස්සේ ඔයා දාන වීඩියෝ එකක් කට්ටිය බලනකොට ඒ වීඩියෝ එක හරහා යන මොනවද? ඇඩ්ස් වලට අන්න ඔයාලට පේ කරනවා. හරිද? එතකොට ඒ වීඩියෝ එක දැන් මේ මාසේ දැම්මහම ලබන මාසේ ආයි දාන්නේ නැහනේ. නෑ. නෑ. ලබන මාසේ වීඩියෝ එක කට්ටිය බලනකොට ඔයාලට ගෙවනුනේ. ඔව්. ඊළඟ මාසෙත් ගෙවනුනේ. ඊළඟ මාසෙත් ගෙවනවා. හැබැයි ඔයා දැනගන්න ඕන දැන් එහෙම එක වීඩියෝ එකක් දාලා ඔහෙ තියුණා කියලා ඒකට හැමදාම සල්ලි හම්බ වෙයිද? ඔයාගේ channel එක reach වෙයිද? නෑ. YouTube channel කරන අය නැවත ඒකට වීඩියෝ දාලා තව කට්ටිය වැඩි කරගන්න ඕනේ. හරි හම්බෙන් කාගේ හරි එකක් එහෙම යන්න පුළුවන්. ඒ නැත්නම් එයත් නැවත. හැබැයි ඒක පැසිව්ද නැද්ද? පැසිව්. එයාගේ පැසිව් එක නවතිනවා. එයා වැඩ කරන එක නැවතුනොත් හැබැයි ටික එයා පල්ලෙහාට යනවා. ඒ જાතිය කන්ටෙන්ට් දාන වෙන කට්ටිය ආවම ඒගොල්ලෝ උඩට එනවා. එහෙමනේ. ඔව්. ලංකාවේ තිබිච්ච ප්‍රධාන channel එක රැට්ටා එහෙමනේ. රැට්ටා. ඔව්. රැට්ටාලනේ මුලින්ම ආවේ. අද ලීඩින් ඉන්නේ කවුද? Wild cook. නේ? එතකොට ඇයි එහෙම වෙන්නේ? අර ෆ්‍රීකවන්සි එකෙන්ම ඒ ශීඝ්‍රතාවයෙන්ම එයා කරගෙන ගියේ නෑ නේ YouTube එක. එහෙනම් දැන් අපි කියමු හැබැයි අදටත් රැට්ටගේ channel එකෙන් සල්ලි එනවා. එහෙමනේ. දැන් ඊලෝන් මාස්ක්, ජැක් මා, සකර්බර්ග්, ජෙෆ් බේසෝස්, රයිට්? ඒගොල්ලෝ අදටත් වැඩද නැද්ද? වැඩ. ඒගොල්ලෝ කලින් කරපු ඒවට අදටත් සල්ලි හම්බ වෙනවද නැද්ද? හම්බ වෙනවා. හම්බ වෙනවා. එහෙනම් ඔයාටත් තියෙන්නේ ජැක්මා වගේ. ජැක්මා කියන්නේ කවුද? අලිබාබා. නේ? සකර්බර්ග් කියන්නේ Facebook. රයිට්? YouTube, Google එක වගේ. ඒ වගේ ඔයාටත් එකක් හදාගන්න නේ තියෙන්නේ. පුළුවන් ද හදන්න? බෑ මට හදාගන්න. පුළුවන් ඔයාලට හදන්න. හොඳට කල්පනා කරලා හදන්න ඕනේ. එහෙමනේ. ධම්මික පෙරේර මහත්තයා කරලා තියෙන දේවල් වලින් එයාට නැවත සල්ලි හම්බ වෙනවද? ඔව්. ඒක නිසා එයාට එයාගේ ආදායම හැම මාසයක් පාසාම වැඩි වෙනවද නැද්ද? වැඩි වෙනවා. ඔයා කැමති ඔයාගේ බැංකුවේ තියෙන සල්ලි ගන්න ඔයා දන්න ගාණක් වෙනවද? නොදන්න ගාණක් වෙනවද? නොදන්න. ඇයි? නොදන්නවා. ගොඩක් සල්ලි. සල්ලි ගානව දන්නේ නැත්නම් ඇති වැඩක් තියද? ඈ? නෑ. වැඩක් නැහැ. ධම්මික පෙරේර මහත්තයා දන්නවද එයාගේ බැංකුවේ තියෙන සල්ලි ගාන? නැතුව ඇති. හ්ම්? නිතර සල්ලි ඇති දන්නේ නැහැ. රෆ්ලි අයිඩියා එකක් ඇති මෙන්න මෙච්චරනේ. එයාලා ඒ අයිඩියා එක මොන වගේ ඉලක්කම් වලින් කියන්නේ? 1000 වන් කියන් ඇතිද? නෑ. ලක්ෂේ වයි? ඒත් නැතුව ඇති. මිලියන වලින්? කොටි ගන්න. මිලියන වලින් වගේ තියන් ඇතිනේ. මිලියන. මිලියන ගණන් වෙනස් වෙනවා ඇතිනේ. වැඩි වෙනවා ඇති. පැහැදිලිද? ඔව්. ඔයාගේ බැංක් account එක ටෙලිෆෝන් නම්බර් එකක් වගේ නම් හොඳයිද නැද්ද? ඔව්. 0.717යි නේ. එහෙම තියෙන නම්බර් බැංක් account එක එහෙම තියෙනවට කැමතිද? කැමති. එහෙනම් ඔයාලට සිද්ධ වෙනවා අද දවසේ කරන වැඩ වෙනුවෙන් ඔයාලට නැවත සල්ලි එන දේවල් හදා ගන්න. පැහැදිලි? ඔව්. දැන් මම අද කියලා දෙන්න යන්නේ ඔයාට වින් එක පාවිච්චි කරලා වින් කියන සිස්ටම් එක ප්ලැට්ෆෝම් එකනේ ඔයා පාවිච්චි කරන්නේ. මොනවද දැන් ඔයා ඔන්ලයින් පාවිච්චි කරන දේවල්? ඔයා WhatsApp පාවිච්චි කරනෝනේ. පාවිච්චි කරනවා. ඔව්. Facebook පාවිච්චි කරනෝනේ. ඔව්. TikTok පාවිච්චි කරනෝනේ. පාවිච්චි කරනවා. ඔයා ඩයලොග් එක පාවිච්චි කරනෝනේ. ඔව් පාවිච්චි කරනවා.
කරන්ට් පාවිච්චි කරනෝනේ. පාවිච්චි වතුර පාවිච්චි කරනෝනේ. ඔව් රවුටර් ඩයලොග් කර මොනවා හරි කිව්වා මෙහෙමනේ නේ. දැන් වින් එකත් එහෙම පාවිච්චි කරන්න ගත්ත එකක් නේ. ඔව් ඔව්. මේ ඔක්කොම පාවිච්චි කළා ඔයා මොකද්ද ඔයාගේ හදාගන්නේ? බිස්නස් එක. නේ? ඔයාගේ බිස්නස් එක හද. ඔයාගේ බිස්නස් එක හදන හබ් එක වගේ එක තමයි මෙතන. දැන් මම කියලා දෙන්න යන්නේ මේක පාවිච්චි කරලා ඔයාට කරන්න තියෙන ෆීචර්ස්. ඔයාට තියෙන දැන් WhatsApp එකේ ඔයා දන්න away message එකක් දාන්න. greeting message එකක් දාන්න දන්නවද? ඔව් quick reply දන්නවද? ඔව් දන්නවද? දන්නවද? අම්මට සිරි එහෙමවත් තියනවද? එහෙම හිතනවද ඔයා? ඈ? personal reply කරන්න පුළුවන් ඒවා තියෙනනේ. ඔව් ඒතර ඔයාට පුළුවන් ඔයාගේ group එකට ඇවිල්ලා කවුරු හරි message එකක් දැම්මාම ඒකට personal එයාට reply එකක් දෙන්න. එතකොට එයා එතනට ගියාම එයාට ඒක එයාට මතක නැහැ දැන් මේ මොකට මේ message එක ඉවලද කියලා. හරිද? හැබැයි එයා ඒක click කරාම අපේ group එක ඇතුළට එනවා. ඒකට මොකද්ද කියන්නේ? private Private. ඈ? private reply කරලා තියෙන යාට නේ. ඔව් එතකොට දැන් ඔය පාවිච්චි කරගන්නවද? ඔව් ඒ වගේ වින් වින් එක ඇතුලේ තියෙනවා ඔයාට කරගන්න තියෙන දේවල්. හරිද? ඔයාට පුළුවන් නේ වින් වින් එකේ පාවිච්චි කරලා ඔයාගේම කස්ටමර් බේස් එකක් හදාගන්න. පුළුවන්. ඒක තමයි වින් වින් එකේ තියෙන යුනික්ම ෆීචර් එක. හරිද? ලෝකේ වෙන කිසිදු platform එකක ඒ අවස්ථාව දීලා නැහැ. දීලා තියෙන මොකක් හරි එකක් කියන්න බලන්න. නෑ YouTube එකේ දීලා තියෙද? නෑ නෑනේ. මතක් කරලා කියන්න. ඔයාගේ විතරක් සබ්ස්ක්‍රයිබර්ස්ලා කියලා જાතියක් ඉන්නවද? නෑ ඔයාගේ විතරක් සබ්ස්ක්‍රයිබර්ස්ලා හිටියනම් ඒගොල්ලෝ ගිහින් අනිත් අයගේ වීඩියෝ බැලුවාම ඔයාට ගෙවන්න ඕනනේ. එහෙම ගෙවන්නේ නෑනේ. එහෙනම් YouTube එකේ ඉන්න ඔක්කොම කට්ටිය රෙජිස්ටර් කරගෙන තියෙන කවුද? ඒකේ company දැන් Facebook එකේ ඔයාගේ page එකේ group එකේ කට්ටිය ඉන්නෝනේ. ඔව් නේද? ඒතර YouTube Facebook එකේ ඉන්න කට්ටිය ප්‍රොමෝෂන් එකක් කරොත් ඔයාට ගෙවනවද Facebook එකේ? නෑ ඈ? වර්ණමිස් වැටෙනවා දැන් තව ටිකකින් බීමට. වර්ණමිස් අද නයිට් ඩියුටි කියලා හිතන් ඕනේ ඉන්න. හරිද? අද නිදාගන්න. දැන් නැගිටලා ඉන්න ඕන. මොනවා යහන් ඉති Facebook. දැන් Facebook එකේ මගේ දැන් ඉස්සර අපි මුලින්ම ගියපු කාලේ අපි කැෆේ එකේ ඉඳන් තමයි Facebook ගියේ. හරිද? අම්මට සිරිබ මාර සීන් එකක් ඇවිල්ලා මේකේ බම් පින්තූර දාතයි කිබා. අන්න එහෙම අපි කතා කරන්නේ. හරිද? එතකොට අපි ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් කියලා එකක් ඒ කාලේ තියුණද මතකත් නැහැ මට. හරිද? අපි කෝල් කරලා කිව්වා මේ මාර සීන් එකක් තියෙනවා Facebook කියලා. මේ උඹ ගිහින් බලන්න. ඒ බර ඌත් කැෆේ යන්නේ. මේ ඉස්සර මෙහෙම හැමෝම ගාව තියුන්නේ නැහැ. හරිද? ඒතකොට කොළඹ හිටියේ මං අපි කැෆේ එක යනවා. කැෆේ එකේ එතකොට Skype තමයි තියුනේ. හරිද? Zoom තියුනේ නැහැ. Skype වහලා මං හිතන්නේ ළඟදී වැහුවා Skype. නේ? අපි වීඩියෝ කෝල් අරන් මෙහෙම කතා කරේ Skype එකේ. ටොං 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 අමුතු මියුසික් එකක් තියෙන එක. යුනික් මියුසික් එකක් තියෙන කොයි වෙලේ සිග්නල් කරනවා මෙලෝ කියන එක කැහෙන්නේ නේ. රට ඉන්න යාළුවොත් එක්ක ඒ වයින් තමයි කතා කරන්නේ. අන්න ඒ කාලේ Facebook ආපු කාලේ අපි තමයි Facebook එකට කට්ටිය ගෙනල්ලා දෙන්නේ. මම එකක් තියෙනවා මෙහෙම කටින් කතා කරලා කෝල් කරලා කියලා තමයි ගත්තේ. ඒ කාලේ අපි සම්බන්ධ කරපු යාළුවෝ ප්‍රොමෝෂන් ගැහුවම අපිට කීයක් හරි හම්බුනා නම් අද හුඟ ගාණක් හම්බ කරනවා. හරිද? එහෙම දුන්නේ නැහැ Facebook එකේ. right? YouTube, Facebook, TikTok වල නෑනේ. ඔයාලට මොනවද eBay එකේ වගේ කස්ටමර්ස්ලා හදන්න?
නෑ බෑ. බෑ. ඔයාගේ ප්‍රොඩක්ට් දාලා විකිනනවා. එච්චරයි. ඒතකොට ආපිකෝ එකට බඩු දාලා විකුණන වගේනේ. ඔව් eBay කස්ටමර් කියලා කියන්නේ ආපිකෝ කස්ටමර් වගේ. අපි ආපිකෝ එකට සප්ලයි කරනවා. මේ කියන කොටස හරියට එකතු කරගන්න. රයිට් අල්ලගන්න. ඔයාට පුළුවන් දරාස් එකේ කස්ටම් බේස් එකක් හදන්න. බෑ. ඔයාට කස්ටමර් බේස් එකක් හදන්න පුළුවන් එකම විදිය මොකක්ද? වින්නින් එක මගේ කියලා දෙයක් තියෙනවා. මගේ එකක් තියෙනවා. මගේ එකක් තියෙනවා. ඔයාට ඔයාගේ කියලා වෙබ්සයිට් එකක් තියෙනම් පමණමයි ඔයාට ඔයාගේ කස්ටමර් බේස් එකක් හදන්න පුළුවන්. තේරුණාද? ඔව්. දැන් අපි කියමු කාගිල් ෆුඩ් සිටියට තියෙනනේ වෙබ්සයිට් එක. තියෙනවා. අන්න යාට කස්ටම් බේස් හදාගන්න පුළුවන් නේ. පුළුවන්. DSI එකට තියෙනනේ. පැඩ්නටි එකට තියෙනනේ. නේ? ඔය වගේ තියෙනවා. එතකොට ඒගොල්ලෝ බ්‍රෑන්ඩඩ් මේ හයි ක්ලාස් එකකින් හැබැයි කොච්චර වියදම් කරන්නද? කොච්චර දැනුමක් තියෙනවද? කොච්චර මේන්ටේන් කරන්න ඕනද? එතකොට සාමාන්‍ය කෙනෙක්ට මේක කරන්න බෑ. right? සර් අපේ ඕම් ඉන්ටර්නැෂනල් හෝල්ඩින් ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකේ වෙබ්සයිට් එක තමයි winnlk.com සහ .net කියලා කියන්නේ. හරිද? එතකොට ඕම් ඉන්ටර්නැෂනල් හෝල්ඩින් ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකේ විෂන් එක දැක්ම තමයි ලොකුම කස්ටම් බේස් එක සහ ලොකුම සෙලර් බේස් එක හදන්නේ. ලොකුම කස්ටම් බේස් එක ලොකුම සෙලර් බේස් එක. ඒක තමයි දැක්ම. ඒකට දැක්මට යන එකට තමයි දැක්මට යනකම් අපි කර ඉන්න එකට තමයි කියන්නේ මෙහෙවර කියලා. නේ? ඒතර ඕක අපි ඔයිට එළිය දාන්න විෂන් එක සහ මිෂන් එක කිව්වහම නේ. ඔව්. විෂන් එක කියන්නේ මොකද්ද? දැක්ම කියන්නේ මොකද්ද? මිෂන් එක. විෂන් එක නේ. ඔව්. විෂන් එක කියන්නේ දැක්ම නේ. ඩොග් කියන්නේ බල්ලා. බල්ලා කියන්නේ ඩොග්. අන්න ඒ වගේ කොයි කියන්නේ. නේ? රයිට්. ඒතකොට මේ සිංහල තේරුම නෙවෙයි වෙන වෙලාවක කියලා දෙන්නම් විෂන් ටිකක් පුළුල්ල. මිෂන් එක කියලා කියන්නේ මෙහෙම. මෙහෙවර කියන්නේ මිෂන්. මිෂන් එක කියලා කියන්නේ විෂන් එකට යනකම් අපි කර ඉන්න එකට තමයි මිෂන් එක කියලා කියන්නේ. හරිද? මිෂන් එක. එතකොට කම්පැනි එකේ මිෂන් එක මොකද? individuals become entrepreneurs. individuals කියන්නේ සාමාන්‍ය මිනිස්සු becomes entrepreneurs. සාමාන්‍ය මිනිස්සු ව්‍යවසායකයෝ බවට පත් කිරීම තමයි කම්පැනි එකේ මිෂන් එක. ඒ කියන්නේ කම්පැනි එක දැක්ම වෙත යන තෙක් කර ඉන්න එකට තමයි මොකද අපි කර ඉන්නේ කම්පැනි එකේ කර ඉන්නේ මොකද සාමාන්‍ය මිනිස්සු බිස්නස් වල කරන්නේ. right? දැන් ඔයා මොකද්ද කරන්නේ? ඔයා කස්ටම් බේස් එක හදනෝනේ. ඔව්. ඔයා සෙලර් බේස් එකක් හදනෝනේ. හද. ඒතර ඔයා ලොකුම කස්ටම් බේස් එක ලොකුම සෙලර් බේස් එක හදන ගමන්නේ ඉන්නේ. ඒ කම්පැනි විෂන් එකමනේ. ඒතර ඔයා සෙලර්ස්ලා හදනවා කියලා කියන්නේ සාමාන්‍ය මිනිස්සු බිස්නස් මල්ල කරනෝනේ. ඒතර ඔයාගේ කම්පැනි මිෂන් එකමනේ ඔයාගේ මිෂන් එක. දැන් ඔයා හිතන්නකෝ බැංකුවේ අර කවුන්ටර් එකේ ඉන්න මිස්ලා ඉන්නේ. සල්ලි දෙන්නේ අපිට. ඒ මිස්ගේ මිෂන් එක සහ විෂන් එක බැංකුවේ අර බිත්තිය ගහලා තියෙන මිෂන් වලට සමානයිද? ඒ බැංකුවේ මැනේජර්ගේ විෂන් එකයි මිෂන් එකයි බැංකුවේ විෂන් එකට මිෂන් එකට සමානයිද? ඒ බැංකුවේ විෂන් එකයි මිෂන් එකයි බැංකුවේ අයිති මහත්තයාගේ විෂන් එකට මිෂන් එකට සමානද? ඔයාගේ මිෂන් එකනේ හදලා තියෙන්නේ නේ. ඔව්. දැන් වාට කම්පැනියක් තියෙනවා. ඔයාගේ විෂන් එකයි මිෂන් එකයි කම්පැනි මිෂන් එකට මැච් වෙනවනේ. ඔව්. එහෙනම් ලෝකේ කම්පැනි එකේ විෂන් එකයි මිෂන් එකයි. ඒකේ වැඩ කරන අයගේ විෂන් එකටයි මිෂන් එකටයි මැච් වෙන එකම ආයතනයක් තියෙනවා. ඒකත් මේක විතරයි. මේක ඉන්න සමස්ත කස්ටමර් බේස් එකට බඩු විකුණලා ඔයාලට සල්ලි ගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. පුළුවන් නේ. ඔයාලට ඒ අවස්ථාව දීලා තියෙනවනේ. පුළුවන්. හැමෝටම ඔයාලට බඩු විකුණන්න පුළුවන්. මේ වෙබ්සයිට් එකේ තියෙන ඕන බඩුවක් ඔයාට විකුණන්න පුළුවන් නේ. පුළුවන්. ඔය දෙකම තියෙන වෙන මොකක් හරි එකක් තියෙද? නෑ. ඔයාට eBay එකේ තියෙන ඕන බඩුවක් ඔයාට විකුණන්න බෑනේ. ඔක්කොටම විකුණන්න දෙන්නෙත් නෑනේ. ඒකක් තියෙනවා region wise අර මේ කතන්දර ටිකක් තියෙනවා. සමහර දන්න අයට තේරෙනවා ඉතින් නැත්නම් අදහසක් නැතුව. එහෙනම් ඔයාට හැම කෙනෙක්ටම බඩු විකුණන්න පුළුවන්. හැම බඩුවක්ම විකුණන්න පුළුවන් අයිතියක් තියෙනවා. පැහැදිලිද? දේවල් කියන දේවල්. එතකොට අන්න අර ලොකු සිස්ටම් එකක්
ඔයාට චූටි තැනක් ඉඳන් අද දවසේ ඔයා කරන දේ හෙට දවසේ ඔයා වෙනුවෙන් සල්ලි උපදවන්න අවස්ථාවක් තියෙන පද්ධතියක් තමයි මේ ඔයාට හම්බ වෙලා තියෙන්නේ. පැහැදිලිද? දැන් මෙතුවක් කල් ජීවිතේ ඔයාට විකුණන්න හම්බ වෙච්ච කස්ටමර්ස්, ඔයාට විකුණන්න හම්බ වෙච්ච ප්‍රොඩක්ට්ස් අදටත් විකුණලා සල්ලි හොයන්න පුළුවන් නම් ඔයා අර කියන පැසිව් ඉන්කම් හදලාද නැද්ද? හදලානේ. අන්න එහෙම ඔයාට හම්බ වෙන කස්ටමර්ස්ලා සෙලර්ස්ලා ඔක්කොම ටික එකට එකතු කරලා එකට එක බකට් එකකට දාගන්න පුළුවන් අවස්ථාවක් තියෙන තැනක් තමයි winninlk.com කියලා කියන්නේ. මම දැන් ඒක කියලා දෙන්න හදන්නේ. තේරුණාද? හරි විශාල. right? ඔව්. දැන් WhatsApp එකේ away message එක තියෙන්නේ මොකටද කියලා වැඩක් නැහැ. හරිද? ඒක යොදා ගන්න විදිය නේ දැනගන්න ඕන. ඔව්. ඔයාට quick reply දාන්න පුළුවන් වුණාට වැඩක් නැහැ. quick reply දාන්නේ මොකටද කොහොමද ඒකේ මට තියෙන වාසිය මොනවද කියලා නේ දැනගන්න ඕනේ. දැන් අර ඔයා ඉන්න ගෲප් එකට කොයි වෙලාවෙත් එකම මැසේජ් එක දානවනේ. දැකලා තියෙනවද? දාලා තියෙනවා. ඔව්. දැන් ඒකේ වීඩියෝ එකකුත් තියෙනවා, ඒකේ ලින්ක් වගේකුත් තියෙනවා. අර ටික ඔක්කොම කොපි කර කර දානවා කියලා ඔයාලා හිතන් ඉන්නවද? නේ? දැන් WhatsApp වල ඔයා බිස්නස් account එකක් නම් හදලා තියෙනවා. ඔයාට පුළුවන් ඔයාගේ hash අර මේ group එකට ගිහිල්ලා hash එකනේ ඇලයිල ගහපු ගමන් ඔයාගේ තියෙන quick message ටික ඔක්කොම එනවා. quick reply. ඔයාට පුළුවන් hash එක ගහුවා message එක තේරුවා පුස් කාලේ යවුවා. දැන් ඒක යවන්න ඕන එහෙම දැනගත්ත කෙනේ වටින්නේ. පැහැදිලිද? ඔයාට එක වීඩියෝ එකක් ලොකු මැසේජ් එකක් ලින්ක් එකක් අය ඔක්කොම දාලා යවලා ටැග් කරේ. හරි. දැන් එහෙනම් වින් වින් එකේ තියෙන ෆීචර්ස් සහ ඒකේ තියෙන බෙනිෆිට් එක අපි අඳුරගමු. පළවෙනි එක තමයි මම කිව්වේ ඔයාලට පුළුවන් ඔයාගේ කස්ටමර් බේස් එකක් හදාගන්න. රයිට්? ඒ කස්ටමර් බේස් එක කවදා කොහොම ඇවිල්ලා බඩු මිල දී ගත්තත් ඔයාලට රෙෆරල් බෙනිෆිට් එකක් හම්බ වෙනවා. මොකද්ද හම්බ වෙන්නේ? රෙෆරල් බෙනිෆිට් එකක් හම්බ වෙනවා. ඒ ගාන කීයද කියලා තමයි අර RB කියලා අගයක් තියෙන්නේ ප්‍රොඩක්ට් එකේ යට. දැන් ඔයා ওই වෙබ්සයිට් එකේ ගිහිල්ලා අතපත ගාලා ඔබලා කරලා බලන්න කැඩෙන්නේ. හරිද? ඕන එකක් ඔබලා බලන්න. නේ? ඕක අර පේමන්ට් වලට ගිහින් කාඩ් පේමන්ට් වලට ගිහින් කාඩ් නම්බර් ගන්න නැතුව වෙන ඕන එකක් ඔබලා බලන්න. කැඩෙන්නේ. හරිද? බැංක් account එක දාන තැන බොරු ගහන්න එපා. ඒක බ්ලොක් වෙනවා. ලොක් වෙනවා ඒක. හරිද? එකපාරයි එන්ටර් කරන්න පුළුවන්. ඒ අරින්න අනිත් ඒවට ඕන එකක් ඔබා ගන්න. හරිද? හරිද? ඕක ඇතුලේ ගිහිල්ලා බලන්න. දැන් ඔය ඔයාට දීලා තියෙන්නේ ඕක. අතපත ගාලා බලන්න. ප්‍රොඩක්ට් එකේ. ඔයාට පුළුවන් ඔයාගේ නමින් කස්ටමර් රෙජිස්ටර් කරගන්න. මෙන්න මේ කස්ටමර්ට තියෙනවා ලයිෆ් ටයිම් ඩිස්කවුන්ට් බෙනිෆිට් එකක්. එයා ලොයල්ටි කස්ටමර් කෙනෙක් වුණොත් අපේ ලොයල්ටි කස්ටමර් කෙනෙක් වුණොත් එයාට තියෙනවා ලයිෆ් ටයිම් ඩිස්කවුන්ට් බෙනිෆිට්. කස්ටමර්ස්ලා ඩිස්කවුන්ට් වලට කැමතිනේ. ඔව්. ඔයත් කැමතිද නැද්ද? කැමති. දැන් ඔයත් වින් වින් එකේ කස්ටමර්නේ දැන් කොච්චර වුණත් නේ? ඔව්. ඔයා කැමතිද ලයිෆ් ටයිම් ඩිස්කවුන්ට් බෙනිෆිට් දෙනවට? කැමති. කැමති. right? විතක් කැමති විතක් අකමැතිද කැමතිද? කැමති. කැමති. ඩිස්කවුන්ට් දෙනවා නම් කැමති. ජීවිතාන්තයේ දෙක්ම දෙනවා නම් කැමතිද? ජීවිතාන්තයේ එක් දෙනකද හොඳ ලයිෆ් ටයිම් දෙන එකද හොඳ? දෙකෙන් මොකටද දුන්නත් කවන්නේ. ඕක කිව්වම ඔයාලට වැඩිපුර දැනෙන්නේ මොන වචනේද? ලයිෆ් ටයිම්. ලයිෆ් ටයිම් නේ. ඇයි දැන් අර ජීවිතාන්තය වගේ වචන සිංහල වචන නොවන බවට පත් වෙනවා නේ. ඒකනේ. ඔව්. අපි වගේ වයසක මිනිස්සුන්ට නම් ජීවිතාන්තය දක්වා දෙනවා කිව්වම ආයෙත් මරුමු. ලයිෆ් ටයිම් ඉච්චර යන්නේ නැහැ. දැන් ඔයා කතා කරන කස්ටමර් බලලා කියන්නේ ඔයාට මේක ජීවිතාන්තයේද? ලයිෆ් ටයිම් ඔයාට මේක ඩිස්කවුන්ට් හම්බ වෙනවා. හැබැයි ඔයා ලෝයල් කස්ටමර් කෙනෙක් වෙන්න ඕන. ලෝයල් කස්ටමර් කෙනෙක් කියලා කියන්නේ
ලෝයල්ටි එක බලනවා. එයා අඩුම අපේ මාසෙකට එක ප්‍රොඩක්ට් එකක් අරගෙන තියෙන්න ඕන. කස්ටමර් හිටියට වැඩක් නැහැ නේ බඩු ගන්න නැත්තම් නේ. ඔව්. අවම මාසෙකට එක ප්‍රොඩක්ට් එකක් දින 30ක් ඇතුළත අවම එක ප්‍රොඩක්ට් එකක් අරන් තියෙනවා. එයා මිලදී අරන් තියෙන ප්‍රොඩක්ට්ස් වලට අදාළ RBP කියලා අගයක් තියෙනවා. දැකලා තියෙන්නේ? පොයින්ට්ස්. පොයින්ට් RBP අගයක් තියෙනවා. අන්නේ RBP අගය එකතුව RBP වල එකතුව 500ට වඩා වැඩි වෙන්න ඕන. අන්න එහෙම වෙලා නම් එයාට ලයිෆ් ටයිම් ඩිස්කවුන්ට් බෙනිෆිට් එකක් හම්බ වෙනවා. හරිද? තේරුණාද නැද්ද? තේරුණා. දැන් මේක ඔයාගේ කස්ටමර්ට ඔයා කියලා තියෙද? ඔව්. නෑ කියලා. එතකොට එයා වෙන කොහෙන් හරි ගිහින් අහගන්න ඕනේ මේක එහෙම තියනවද කියලා. කස්ටමර් ගිහින් නේ eBay එකෙන් අහලා දැනගන්න. නෑනේ. ඔයා තමයි කියන්න ඕනේ. හරිද? එතකොට දැන් කස්ටමර්ට දැන් ඔයත් කස්ටමර්නේ. කස්ටමර්ට ලයිෆ් ටයිම් ඩිස්කවුන්ට් බෙනිෆිට් එක හම්බ වෙන පොයින්ට් 500ක් යනකම් බඩු ගන්න ඕන කිව්වනේ. ඔව්. කස්ටමර් ලයිෆ් ටයිම් ඩිස්කවුන්ට් බෙනිෆිට් එක ගන්න පොයින්ට් 500ක් යනකම් බඩු ගන්න ඕන. හරිද? දැන් ඔයත් කස්ටමර් වෙන්න නම් මොකෝ කරන්න ඕනේ නේද? ලයිෆ් ටයිම් ඩිස්කවුන්ට් බෙනිෆිට් ගන්න පොයින්ට් 500ක් යනකම් බඩු ගන්න ඕනනේ. ඔයා කැමති නැද්ද ඔක 100කින් වගේ දුන්නන? පොයින්ට් 500ක් ගන්න නැතුව 100කින් වගේ ලයිෆ් ටයිම් ඩිස්කවුන්ට් බෙනිෆිට් දුන්නා නම් කැමති නැද්ද ඔයාලා? දැන් ඔය මයික් එක කියලා එකක් තියෙනවා ඒක ඔබලා නිකන් කතා කරන්න ඕන. නේ? ඔයාගේ බිස්නස් එක කරන්නනේ ඇවිල්ලා තියෙන්නේ. ඔයා බිස්නස්මන් කෙනෙක් වෙන නම් ඔයාට කතා කරන්න දැනගන්න එහෙම පුළුවන් වෙනවා. කවුරුවක්වත් ඔයාලා මොකක් කරලා දෙන්නේ නෑ. එහෙම නෑ. නෑනේ දෙන්න ඕනෙත් නෑනේ. ඔව්. ඔයා ඔය ඉන්න විදියට ඉඳලා ඔයාගේ ජීවිතේ ඔයා බලාපොරොත්තු වෙන තැනට යන්න බෑ. ඒක තේරුණාද? ඔව්. ඔයා ඔය ඉන්න විදියට ඉඳලා ඔයා බලාපොරොත්තු වෙන ජීවිතයක් තියෙනවා. ඒ ජීවිතේට ඔයාට යන්න බෑ. ඔයා බලාපොරොත්තු වෙන ජීවිතේට ඔයාට යන්න නම් ඔයා බලාපොරොත්තු වෙන ජීවිතය ගත කරන මිනිස්සු කරන දේවල් ඔයාට කරන්න පුළුවන් වෙන්න ඕන. right? දැන් හොඳ මුදලාලි කෙනෙක් කඩයක් කරන බඩු විකුණන මෙතන හිටියනම් මෙහෙම වීඩියෝ ඔෆ් කරන් ඉන්නේ නැහැ මනුස්සය හොඳට කතා බහ කරනවා මාත් එක්ක. හවුද නැද්ද? ඔව්. ඔව්. නේ? දැන් ඔයා බිස්නස් එකක් කරන්න ආව නම් ඔයාව පේන්න ඉන්න ඕන. නේ? මිස්ටර් කොත්තු වගේ ඉන්න ඕන. එහෙමනේ? මිස්ටර් කොත්තු පේන්න ඉන්නවද නැද්ද? ඉන්නවා. ඉන්නවා. ඒතර අපි දන්නව නේද කියන්නේ? විශ්වාසයි නේද? ඔයාගේ බිස්නස් එක කරන්න ඔයා පෙනී සිටින්න. right? යම් කාලයක් යනවා. මිස්ටර් කොත්තු සිස්ටම් හදලා තමයි ඉන්නේ. හැබැයි ආ බ්‍රෑන්ඩ් එකක් කළා නේ. ස්පාසිලෝන් එකේ. කවුද එයාගේ නම මට මතකයි. ශලින් බාලසූරි. නේ? එයා මූණ හොදනවා, නේ? ක්‍රීම් ගානවා, පර්ෆියුම් ගානවා. මොකද කරන්නේ? තමන්ගේ බ්‍රෑන්ඩ් එක ප්‍රොමෝට් කරනවා නේ. එතකොට ඔයාලට මේ Zoom එකේ ඔයාගේ මූණවත් දාගන්න බැරි නම් හරිද? ඔයා විකුණ ගන්න. විකුණ ගන්න ඕනනේ. ඔව්. ඔයාට ඒක කරන්න පුළුවන්. හරි. දැන් ඔයා ඉන්ට්‍රොඩියුස් කරන කෙනෙක්ට ඔයාගේ කස්ටමර් කෙනෙක්ට ලයිෆ් ටයිම් ඩිස්කවුන්ට් හම්බ වෙනවා. ඔයා කැමති ඔයාට 500න් පොයින්ට් 500න් ලයිෆ් ටයිම් ඩිස්කවුන්ට් හම්බ වෙනවද 100න් හම්බ වෙනවද 1000න් හම්බ වෙනවද? 100න් හම්බ වෙනවා. අන්තර ඉක්මනට හම්බ වෙනවා නම් හොඳයිනේ නේ. පොයින්ට් එකක්වත් ගන්න නැතුව හම්බුනා නම් නියමටම නියමයිනේ නේ. ඔව්. නේද? පටන් ගත්ත දවසේ ඉඳන් ලයිෆ් ටයිම් ඩිස්කවුන්ට් වෙනවා. කැමතිද නැද්ද? දැන් ඔයා ඉන්ට්‍රොඩියුස් කරපු කස්ටමර් කෙනෙක් ප්‍රොඩක්ට් එකක් ගනිද්දි ඒ ප්‍රොඩක්ට් එකට පොයින්ට් ගාණක් තියෙනවා. ඒ වගේම ඒ ප්‍රොඩක්ට් එකට රෙෆරල් බෙනිෆිට් එකක් තියෙනවා. right? අපි කියමු දැන් සමහර ප්‍රොඩක්ට් තියෙනවා රුපියල් 5000ට විකුණන්නේ රෙෆරල් බෙනිෆිට් එක රුපියල් 1000යි. ඒතර ඒ 1000 කාටද? කාටද? අපිටද? නෑ මට හම්බෙන්නේ. අපිට කියන්නේ ඔයාට හම්බ වෙන එක ටිකක් මටත් දෙනවා.
දෙනවද? නෑ නෑ එහෙනම් කාටද? මට මට අපිට දෙනවා වගේ නේ. මට හම්බුනොත් මන්නම් දෙන්න නේ. අයි මන්නේ කස්ටමර් හදාගත්තේ. අපේ මේ බෑන අපේ අමාරු විතර Zoom මීටින් එකක් තියෙනවා බල්ලෝ සෙට් එක මේ පාරේ. ඔයාලට තේරෙනවද? ඔව් එහෙනම් හැමදාම මේ වෙලාවට මීටින් එකක් තියෙනවා උන් ගන්න උන් මීටින් එක. ඩේට් එක කරනවා කතා කරනවා. මොනව කරනවද දන්නේ නැහැ. මේ වෙලාවට කවුරු හරි යනවා මත්. ඒවල මේ සෙට් පාරෙත් සෙට් එකක් ඉන්නවා, ගෙවල් වලත් සෙට් එකක් ඉන්නවා. ඒගොල්ලෝ මෙයාට කියනවා ඔන්න ඉතින් දැන් ආවා උඹලා තාප් එක ගාවේ ගියේ කියලා එමන් උන් කියනවා. ඒතකොට ඒක නා යනවා ගොඩක්. වයිතින් හරි මොකක්ද කියාගෙන හිටියේ හා රෙෆරල් බෙනිෆිට් හම්බුනේ. එතකොට ඔයා ඉන්ට්‍රොඩියුස් කරපු කෙනා ඔයා ඉන්ට්‍රොඩියුස් කරපු කෙනා පොයින්ට් 500ක් ගන්නකම් ඒ ප්‍රොඩක්ට්ස් වලට අදාළ රෙෆරල් බෙනිෆිට් එක කාටද හම්බ වෙන්නේ? ඔයා හරිනේ. පොයින්ට් ඔයාගේ account එකේ වුණත් ඔයාගේ account එකේ accounts 4ක් තියෙනවනේ. ඔයාගේ profile accounts 4ක් තියෙනවනේ. ඔයාගේ ඔය accounts අතරේ පළවෙනි account එකට පොයින්ට් 500ක් ගන්නකම් අනිත් accounts වලින් බඩු ගන්න බෑ. තේරුණාද? ඔව්. ඒතර ඔයාගේ පළවෙනි account එක තමයි අනිත් accounts තුනේ introducer. හරිද? හරි. ඔයාගේ පළවෙනි account එකේ introducer කවුද? අන්න ඔයා introduce කරපු කෙනා. හරිද? ඔයාගේ referral. තේරුණාද? ඔව් දැන් ඔයාගේ account එකේ point 500ක ඔයා බඩු ගන්නකම් ඒ point 500 එනකම්ම ඒ products වලට දාලා RPP යගේ කාටද හම්බ වෙන්නේ? ඔයා introduce කරපු කෙනාටනේ. ඔව්. ඒන 100ක් තියුණා වැඩි හොඳයි නේ. එතකොට 100ක් වුණාට පස්සේ දැන් 500 පැන්න මොකද වෙන්නේ? 500 පැන්නට පස්සේ සිස්ටම් එකෙන් ඔටෝමැටිකලි ඔයා බයි කරන ප්‍රොඩක්ට් එක බයි වෙන්නේ දෙවෙනි account එකේ. තේරුණාද? ඔයාට එක මැනුවල් චේන්ජ් කරන්න පුළුවන්. මැනුවල් වෙනස් කරන්න පුළුවන්. ඔයාට චේන්ජ් කරගන්න පුළුවන්. හැබැයි සිස්ටම් එකෙන් by default. right? by default එක සිංහල වචනේ මොකද්ද? පිහිටි විදිය කියන එක නේ. සාමාන්‍යයෙන් වෙන විදිය. නේද? පිටලා තියෙන by default. එහෙම තමයි තියෙන සිස්ටම් එකේ තියෙන. point 500 පැනලා නම් ඔයාගේ පළවෙනි account එකේ සිස්ටම් එකෙන් ඔයාගේ account එකෙන් ඔයා ප්‍රොඩක්ට් එකක් ගනිද්දි ඔටෝමැටිකලි ඔයාගේ account එක සිලෙක්ට් කරගන්නවා ඔයාගේ දෙවෙනි account එක. එතකොට ඔයාගේ දෙවෙනි account එකේ referral අගය හම්බ වෙන්නේ කාටද? පළවෙනි account එකට. අපි කියන රුපියල් 5000ක ප්‍රොඩක්ට් එකක් තියෙනවා බයි කරා point 500ට වඩා වැඩි. ඔයාගේ දෙවෙනි account එකෙන් බයි වෙන්නේ පළවෙනි account එකට වදිනවා referral අගය. අර රුපියල් 1000 කාටද හම්බ වෙන්නේ? ඔයාට. පැහැදිලිද? පැහැදිලි. එතකොට දැන් ඕන සමහර ප්‍රොඩක්ට්ස් තියෙනවා මාකට් ප්‍රයිස් එකටම තමයි විකුණන්නේ ප්‍රොඩක්ට්ස්. ඒ මාකට් ප්‍රයිස් එකට විකුණන එකත් සෙල මාකප් එකක් තියලානේ දෙන්නේ. අන්න ඒ මාකට් ප්‍රයිස් එකට විකුණන ප්‍රොඩක්ට් එකත් ඔයාලට ඩිස්කවුන්ට් එක හම්බ වෙන්නේ එතකොට. පැහැදිලිද? දැන් ඔයා පොයින්ට් 100ක් බයි කරාම ඔයාලට රෙෆරල් එක බැදුණා නම් ඔයා කැමතිනේ? කැමති. ඔව්. හරි. එතකොට අපි කියමු ඔයා ඉන්ට්‍රොඩියුස් කරපු කෙනෙක් පොයින්ට් 100ක් බඩු ගත්තම එයාට ඩිස්කවුන්ට් ලැබෙනවටද ඔයා කැමති? එයා පොයින්ට් 500ක් බඩු ගත්තාම ඩිස්කවුන්ට් ලැබෙනවටද ඔයා කැමති? මම මේ අහපු ප්‍රශ්නේ තේරුණේ? අහන් හිටපු අය විතරයි මේක තේරෙන්නේ. අපි දන්නවා වගේ සීන් එකකින් හිටුවා නම් දැන් මේ අහපු ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ. නැවත අහන්න. ඔයා ඉන්ට්‍රොඩියුස් ඔයාගේ කස්ටමර්ස් ටික ඉන්නෝනේ. ඔයාගේ කස්ටමර්ස්ලා පොයින්ට් 100න් ලයිෆ් ටයිම් ඩිස්කවුන්ට් බෙනිෆිට් එක හම්බ වෙනවටද ඔයා කැමති? 500න් ලයිෆ් ටයිම් ඩිස්කවුන්ට් බෙනිෆිට් හම්බ වෙනවටද ඔයා කැමති? 100. කස්ටමර්ස්ලා මං අහන්නේ ඔයාගේ. ඔයාගේ එකට 100 හරි.
500. ඇයි 500. ඇයි 500 මමත් 500ක් එතකම් මට එයා 500ක් වෙනකම් බඩු ගන්නකම් ඒකේ රෙෆරල් එකේ කාටද හම්බ වෙන්නේ? මට මට ඔයාට. ඔයා මාසෙකට කස්ටමර්ස් 100ක් හදාගත්තොත් ඒ වගේ මාස 12ක් කියලා කියන්නේ අවුරුද්දකට ඔයා කස්ටමර්ස්ලා 1200ක් හදාගෙනනේ. ඔව්. ඔව්. ඒ වගේ අවුරුදු 3ක් 3600ක් නේ. සාමාන්‍යයෙන් ඔයාගේ කස්ටමර් පොයින්ට් 500ක් මිලදී ගනිද්දි අඩුම ඔයාට රුපියල් 5000ක් රෙෆරල් බෙනිෆිට් හම්බ වෙනවා. ඔයාගේ කස්ටමර් පොයින්ට් 500ක බඩු ගනිද්දි අඩුම අවම ගන්න හරිද? අවම ගන්න රුපියල් 5000ක් ඔයාට රෙෆරල් බෙනිෆිට් හම්බ වෙනවා. තේරුණාද? ඔව් එතකොට ඔයා මාසෙට 100 දෙනෙක් අවුරුද්දට 1200ක් අවුරුදු 3ට 3600ක් නේ. ඔව් බලනු 3600 වැඩි කර 5000 යොදලා. කීයද? එහෙම සින්දුවක් තියෙනනේ. බලනු 365 වැඩි කර 35 යොදලා. ගණන 12000 නේ සින්දුවක් තියෙනනේ. ඔබට තේරුණාද ඔබ කළ පව් දුර දිග නොබලා කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් නෑගේ ගල මයික් එක මාරු කරනවා මේ අතට නේ දැන් මේකේ මොකද්ද කරන්නේ බලනු 3600 වැඩි කර 5000 යොදලා බලනු 3600 ට බිංදු 2යි 5000ට බිංදු 5යි බිංදු 5යි 36 වැඩි කිරීම 5 යොදලා බලන්න 180. අයකෙත් බිංදුව 18යි බිංදු 6. බිංදු 6 කියන්නේ කීයද? බිංදු 3යි කියන්නේ කීයද? 10. බිංදු 4යි කියන්නේ කීයද? 10. බිංදු 5යි කියන්නේ කීයද? ලක්ෂය. ලක්ෂය. බිංදු 6යි කියන්නේ කීයද? ලක්ෂ 10යි. ලක්ෂ 10ට තව වචනයක් කියන්න මොකද්ද? මිලියනය. එතකොට අරක 18යි බිංදු 6යි නේ. මිලියන 18. මිලියන 18. කෝටි හරි 80. කෝටි 80 ලක්ෂය. ලක්ෂ කෝටි 80 ලක්ෂය. අවුරුදු කීයකින්ද? 3කින්. 3කින්. හරිනේ? 50000ක් පඩි ගන්න කෙනෙක්. 50000. 50000ක් පඩි ගන්න කෙනෙක් අවුරුද්දකට පඩි කීයක් ගන්නවද? 12යි. පඩි 12යි. අවුරුද්ද පඩි 12 එකදුව කීයද? 50000 නම් ලක්ෂ 6. ලක්ෂ 6යි. අවුරුදු 10ක පඩි කීයද එතකොට? 6 10 60යි. ලක්ෂ 60යි. හරිද? 60යි. 60යි. එතකොට අවුරුදු 30කදී පඩිය කීයද? 63 කීයද? ලක්ෂ 63ක් කියන්නේ 1 කෝටි 80 ලක්ෂයක් නේ. තේරුණාද මේ කියන්නේ? ඔව්. එහෙනම් 50000ක් පඩි ගන්න කෙනෙක් අවුරුදු 30කදී හම්බ කරන දාන ඔයාට අවුරුදු 3කදී හම්බ කරන්න පුළුවන් සිස්ටම් එකක් හම්බ වෙලා තියෙනවනේ. තියනවද නැද්ද? තියෙනවා. දැන් ඔයාට එහෙම සල්ලි හොයන්න පුළුවන් මොකක් හරි විදියක් වෙන තියද? ලැබිලා තියෙද? පඩිය ඔයාගේ ගාන වැඩි කරගන්න පුළුවන් විදියක්? නෑ. එහෙනම් අන්න අර ජෙෆ් බේසෝස්ට මේ කොල්ලන්ට ඔයා අද දවසේ කස්ටමර් කෙනෙක් හදාගෙන එයාට මේ වෙබ්සයිට් එකේ තියෙන බෙනිෆිට්ස් ටික පෙන්නලා දුන්නොත් රයිට් ඔයා අද දවසේ කරන වැඩෙන් නැවත නැවත ඔයාට සල්ලි එනවනේ මේක තුල. ඔව්. ඔයා හතරවෙනි මාසේ හතරවෙනි අවුරුද්ද පස්වෙනි අවුරුද්ද කස්ටමර්ව සම්බන්ධ කරත් මේ වැඩේම නැවත නැවත වෙනවද? ඔව්. වෙනවා. පැහැදිලිද ඔයාට දැන් වැඩේ? මොන හරි අදහසක් ආවද?
ඔව්. දැන් මේ වීඩියෝ ඔෆ් කරන් ඉන්න අය වීඩියෝ ඔෆ් කරන් නිදිද ඉන්නවද? අනෝෂමිස් ප්‍රභාවිමිස් අහගෙන ඉන්නේ මිස් ශර්ම අහගෙන ඉන්නේ. මං ඉන්නම් ශාන වන්දා මේ රස්ටරි අහගෙන ඉන්නේ මිස් ශර්ම. ඒක ඔය පරණ අය අහන් ඉන්නවා කියලා මන් දන්නේ. රොෂාන් මෙත්සර් මන් දන්නේ නැහැ කවුද කියලා නේ. සංදීපනි මට මතක නැහැ මූණ නේ. ස්ටෙප් 1 ඉඳලා නෑ මන් දන්නේ නැහැ කි දන්න කෙනා මන් දන්නව කෙනා කවුද කියලා. හරි එහෙනම් රයිට් ඔයාට අනෝමිස් හරි අනෝමිස් නන්නු ඔයාට අවුරුදු 30කදී පඩි ගන්න මිනිස්සෙක් අවුරුදු 30කදී ගන්න පඩි අවුරුදු 3කදී හොයන්න පුළුවන් මෙතඩ් එකක් තියෙනවනේ. ක්‍රමවේදයක් තියෙනවනේ. අර නබලෝකේ දාගත්ත වගේ වැඩක් නේ. ඒක ඔයාට හම්බ වෙලා තියෙනවනේ රුපියල් 2000නුත් ওই වැඩේ කරන්න පුළුවන් නේ ඔයාට. ඔව්. නේද? රුපියල් මාසෙට රුපියල් 2000ක් වියදම් කළත් ඔයාට ওই වැඩේ කරන්න පුළුවන්. හැබැයි ඔයා වැඩ කරන්න ඕනේ. එහෙමද? මීට අනුකූල වෙලා වැඩ කරන්න. අපි හිතමු තම්බික පෙරේරා මහත්තයා වෙන්න පුළුවන්, අශෝක පතිරණ මහත්තයා වෙන්න පුළුවන්, රයිට් ලංකාවේ ඉන්න සියලු බිස්නස්මන්ලා. රයිට් ඒගොල්ලෝ වැඩ කරනෝනේ. දොස්තර මහත්තයා උදේ 4ට channel in කරනවා, රෑ 12ට channel කරනෝනේ. බැලුවොත් නැත්තම් වැඩනේ. වැඩ. අපි ඒ මිනිස්සයා පදින කාර් එකට හූල්ලා ඉන්නෝ. හැබැයි එයාලා උදේ 4ට නැගිටලා වැඩට යන එක ගැන හිතන්නේ නැහැ. ඔව්. තේරුණාද කියන්නේ? ඔයාලට Zoom meeting එකකට ඇවිල්ලා ඉන්න බෑ නේ. හැබැයි මේ මිනිස්සයා අවුරුදු 5ක් පණ යනකම් කැම්පස් එකේ ඉගෙනගෙන ඊට පස්සේ තව අවුරුදු 5ක් 10ක් විතර ඉගෙනගෙන තමයි යා කන්සල්ටන්ට් කෙනෙක් වෙන්නේ, සර්ජන් කෙනෙක් වෙන්නේ. නේද? ඒ සමස්ත කාලය තුලම වැඩනේ. හැබැයි රුපියල් 50000කට පඩි ගන්න මිනිස්සයා. එයා අර වගේ වැඩ කළා නෑ. ඒකයි යාට 50000ක පඩිය. පැහැදිලිද? right දැන් ඔයාලට මේ මීටින් එක මම ගෝතින් රෑ එකට තියෙන්න එන්න කියලා. ඔය අපේ අම්මට බයිනෝනේ. බයිනෝනේ. නේ? උගේ අම්මට ඔය වෙලාවට නේ බයිනෝ. ඔව්. දැන් ඔයාලට තේරුණාද රෙෆරල් බෙනිෆිට් එකේ තියෙන පවර්ෆුල් එක? ඔව්. ඔයාට ඒක ඇතුලේ සිස්ටම් එකක් තියෙනනේ. ඔයාට සල්ලි හොයාගන්න පුළුවන්. දැන් මෙවැනි සිස්ටම් එකක් ඔයා හදාගන්න මිලියන ගණක් වියදම් කරත් මම නම් හිතන්නේ හදන්න පුළුවන් කියලා. තේරුණාද? ඔව්. right හරි. එතකොට ඒ කස්ටමර් ගන්න ප්‍රොඩක්ට් එක ඔයාගේ ප්‍රොඩක්ට් එකකුත් නෙවෙයි වෙන්නත් පුළුවන් නේ. ඔව්. ඔව්. පැහැදිලිද? දැන් මේකේ තියෙන chance එක. දැන් ඔයාගේ ප්‍රොඩක්ට් එක මේ මාසේ ගත්තට ලබන මාසේ කස්ටමර්ට ඕන නැති වෙන්න පුළුවන්. හැබැයි වෙබ් එකේ තියෙනවනේ කස්ටමර්ට ඕන බඩු. පැහැදිලි නේද? ඔව්. හරි. එහෙනම් ලයිෆ් නවල එන්න පැත්තේ referral benefit කාගේ මයික් එකකින් සබ්ජෙක්ට්. referral benefit තියෙනවා. referral benefit එකේ වටිනාකම තේරුණාද? referral benefit එක ඔයාට ගන්න නම් ඔයා කස්ටමර්ට කියලා දෙන්න ඕනේ මෙන්න මෙහෙම benefit එකක් ඔයාට තියෙනවා. ඔයා ඔයකින්ද ඔයා loyal customer කෙනෙක් වුණොත් ඔයාට මේක තියෙනවා කියලා ඒ කස්ටමර් නිරන්තරයෙන් ඔයත් එක්ක තියාගන්න ඔයා වැඩපිළිවෙලක් සකස් කරගන්න ඕනනේ. ඔව්. එහෙනම් ඔයාගේ කස්ටමර් බේස් එක හරි ඔයාගේ රෙජිස්ටර් වෙච්ච කට්ටිය ඉන්න එක ගෲප් එකක් හදලා ඒ ගෲප් එකට වෙබ්සයිට් එකේ තියෙන ප්‍රොඩක්ට් ටික ෂෙයා කරන්න ඕනනේ. ඔව්. ඔයා කැමතිද ඔයාගේ ප්‍රොඩක්ට් අනිත් අය ෂෙයා කරනවට? කැමති. කැමතිද නැද්ද? කැමති. කැමති. right ඔයාටත් අනිත් අයගේ ප්‍රොඩක්ට් ෂෙයා කරන්න කැමැත්තක් ඇති වුණා නේද දැන් මේකෙන්ද? ඔව්. නේද? නැත්තම් අපි ඇවිල්ලා පට්ට කුහක જાතියක් නේ. ඇත්ත. අපි ඔව්. මොකටද? ඕ අනිත්‍ය උන්ගේ ඒවා ෂෙයා කරන්නේ. අනිත්‍ය උන්ගේ ෂෙයා කරන්නේ අපිට ගානක් හම්බ වෙන හින්දා. දැන් ඒකින්ද ප්‍රශ්නයක් නැහැ නේ. ප්‍රශ්නයක් නැහැ. නේ? ඔව් අනිත්‍ය උන් මගේ ඒවා ෂෙයා කරනකොට මම කැමතියි. අනිත්‍ය උන්ගේ ඒවා මට ෂෙයා කරන්න බෑ. දැන් ඔයාලා TikTok එකේ followers 1000ක් ඉන්නවට කැමතියිනේ. ඔව්. හැබැයි ඔයා ගිහින් තව කෙනෙක් follow කරන්න ගියාම පට්ට ඊගෝ එකක් තියෙනවනේ.
මම දන්නේ නැහැ ගොඩක් TikTok. මම කොටින්ම ඔයාලා තරම් ගොඩක් ඒවා දන්නේ නැහැ. හැබැයි මට ඕන මං කරන්නේ මොන ලෝකෙන් හරි කරගන්න. ඒතකොට දැන් හැමෝම ඉස්සර කිව්වා TikTok හදලා කිව්වා මේකේ followers 1000ක් ආවම අපිට live යන්න පුළුවන්. මම බැලුවා දැන්. මාව follow කරන්නේ නැහැ කවුරුත්. මං ගියා. මං ඉන්නේ උන් ටික ඔක්කොම follow කරා. මට පේන ඉන්නවනම් ඒකට පට ගාලා follow කරලා දැන් TikTok එකේ. මේ උඩට යවුවා follow කරා. උඩට යවුවා follow කරා. කවුරු follow කරාද දන්නේ නැහැ. දවස් දෙකමාරයි මට followers 1000ක් හදුනා. හරිද? සාක් ඇදුනා. මම මොකද්ද කරේ? මං අනිත් අය follow කරා. එච්චරයි මං කරේ. මං හිතුවේ නෑ හැබැයි මට හිම වෙයි කියලා. දවස් 3ක් යන්න උනේ නෑ. මට followers 1000ක් ආවා. followers 1000ක් ඉන්න TikTok account එකක් ටිකක් reach එක වැඩි. එහෙමනේ. ඊට පස්සේ මට හම්බුණා දවසෙන් followers 1000 හදාගත්තා. අයත් කොහොමද? අර මගේ වැඩේ කරන්නේ. හරිද? ඇයි මම අනිත් අය follow කරනවා නම් අනිත් අයත් මාව follow කරා. ඔයා අනිත් අයගේ product share කරන්න. එහෙම කරන්න හිතෙන්නේ නැහනේ. කරන්න හිතන විදිහට වෙබ්සයිට් එක වැඩ කරලා තියෙන එක හොඳයිද නැද්ද? ඔයාගේ account එක දැන් සාමාන්‍යයෙන් affiliate product එකක් දෙන්නේ time period එකට. එතනින් එහාට ඒ සම්බන්ධය ඉවරයි. හැබැයි win-win එක අවස්ථාවක් දීලා තියෙනවා. ඔයාගේ product එකක් විකුණලා නම් ඔයා වෙනත් කෙනෙක්ගේ product එකක් විකුණලා නම් ඔයාගේ account එක ඔයාට continue කරන්න පුළුවන්. ඒක හොඳයිද? ඔව්. ඒකට අර අනිත් කෙනෙක් එකක් විකුණන්න කියලා තියෙන එක තව හොඳයිද? හොඳයි. ඇයි හොඳ? එහෙම තියුනේ නැත්නම් ඔයාලා අනිත් අයගේව ෂෙයා කරනවද? නෑනේ. අනිත් අයගේ ඒව ෂෙයා නොකරට මගේ එක ෂෙයා කරනවා නම් හොඳයිද? හොඳයි. එහෙනම් ඔයා අනිත් අයගේවත් ෂෙයා කරලා අනිත් අයගේ ඔයාගේ එකක් ෂෙයා කරලා වින් වින්නේ. එන්නේ නම දාලා තියෙන එක වින් වින්. හරිද? ඔන්න 10ක් කියලානේ. අවන්නේ. හරි. එහෙනම් referral benefit එකෙන්ම හරිද? referral benefit එකෙන්ම ඔයාට අවුරුදු 30ක හොයන සල්ලි අවුරුදු 3ෙන් හොයන්න පුළුවන් නේ. පුළුවන්. එහෙනම් මේ වටින සිස්ටම් එකක්ද නැද්ද? වටින සිස්ටම්. දැන් ඔයාලගේ ප්‍රොඩක්ට් එකක් හොයාගෙන දැන් ඔයාලා ප්‍රොඩක්ට් විකුණද්දි බලන්න ඕන මේ වෙලාවේ වැඩිපුරම ඔන්ලයින් විකුණන මොනවද බඩුද කියලා බලලා ඒව තමයි විකුණන්න දාන්නේ. තේරුණාද? හරිද? ඔයා බලන්න ඕන වැඩිම විකුණන බඩු මොනවද? වැඩිම විකුණන බඩවල මිල මොන වගේද? තේරුණාද? ඔව්. දැන් සමහර ප්‍රොඩක්ට්ස් තියෙනවා ඒ ප්‍රොඩක්ට් ඒ මාකට් එකේ විකුණන්න බෑ. රයිට්? මෙන්න මෙහෙම හිතන්න. දැන් බෙන්ස් ගන්න මිනිස්සු මරුටි ගන්නවද? නෑ. ආයෙත් අහන්න. බෙන්ස් ගන්න මිනිස්සු මරුටි ගන්නවද? නෑ. ඇයි ගන්න නැත්තේ? අඩුයිනේ ගන්න. 10න් එකක් විතර වෙන්නේ. ඇයි ගන්න නැත්තේ? ගන්න එහෙමනේ. මරුටි ගන්න මිනිස්සුන්ට බෙන්ස් ගන්න විදියක් නැහැනේ. එහෙනම් මරුටි ගන්න මිනිසුන්ට බෙන්ස් විකුණන්න ගිහිල්ලා වැඩකුත් නැහැ. බෙන්ස් ගන්න මිනිසුන්ට මරුටි විකුණන්න ගිහිල්ලා වැඩකුත් නැහනේ. හැබැයි බෙන්ස් විකිනනෝනේ. මරුටිත් විකිනනෝනේ. එහෙනම් ඔයා නම් විකුණන්නේ. ඔයා බලන්න ඕන මේක ගැන. තේරුණාද? ඔව්. දැන් ඔන්ලයින් මාකට් එකේ විකුණන්න නේ ඔයා ඇවිල්ලා තියෙන්නේ. මේ වෙලාවේ වැඩිපුරම බඩු ගන්න ඔන්ලයින් මාකට් එකේද ඔෆ්ලයින් මාකට් එකේද? ඔෆ්ලයින්. ඔන්ලයින් මාකට් එකේ බඩු කොච්චර පිරිසක් ගන්නවද? ඔන්ලයින් ඔෆ්ලයින් මාකට් එකේ කීයක් වගේ ගන්නවද? වැඩි පිරිසක් ඔෆ්ලයින් 90ක් 95ක් හෝ ඊටත් වැඩියෙන් සමහර ප්‍රොඩක්ට්ස් ඊටත් වැඩියෙන් මිලදී ගන්නේ ඔෆ්ලයින් මාකට් එකේ. ඒ කියන්නේ කඩේ ගිහිල්ලා. එහෙනම් ඉතින් මොන එකටද අපි මේ ඔන්ලයින් විකුණන්න යන්නේ? ඉදිරි වර්ෂ 3 4 5 ඇතුළත මේ ඔෆ්ලයින් මාකට් ඔන්ලයින් මාකට් එකේ ඉන්න 105 160ක් 70ක් සාමාන්‍යයෙන් 2030 31 වගේ වෙන්නේ. ඒක 95 පණී කියලා විශ්වාස කරනවා. පැහැදිලිද?
ඔව්. එහෙනම් මේ වෙලාවේ අපි අපේ බිස්නස් එක ඔන්ලයින් නේ හදන්න ඕනේ. මේ වෙලාවේ ඔන්ලයින් බඩු ගන්න මිනිස්සු ඔයාගේ කඩෙන් ඇවිල්ලා බඩු ගනීද? ඔව්. නෑ. මොකද්ද කිව්වේ? නෑ කිව්වේ. අනිත් ගන්න. ඒතකොට ඔයාට හිතුනේ මොන මොකුලක්ද? එහෙම හිතන්නේ නැද්ද එහෙම? ඒ මට නම් එහෙම වෙනවා කියලා හරි. මේ ඔන්ලයින් බිස්නස් අරක මේක කියලා ඇවිල්ලානේ මේ එන මාර කතාව මියා. එහෙම එන්නේ නැද්ද ඔයාගේ ඔළුවට එක සැරේට? දැන් ඔයා කැමති උත්තරේ නෙවෙයිනේ මං කිව්වේ. නෑ. මූ මාර කතාවක් නේ. මූ කියන්නේ දැන් මූ අන්න එහෙම ඔයාගේ එන්නේ නැත්නම් ඔයා සාමාන්‍ය මිනිස්සෙක් නෙවෙයි. එහෙම එනවද? ඔබට ඉන්න බෑ දැන්. එහෙම එන්නේ නැද්ද? මම මේ කියන දෙන්නේ සාමාන්‍ය මාත් එක්ක කතා කරනකොට මම සිංහල භාෂාවේ වචන 7-8ක් කරේ ඉතුරු ටික කතා කරන්න අවසර දීලා. හරිද? මේ වෙලාවේ ඔන්ලයින් මාකට් එකේ බඩු ගන්න මිනිස්සු ඔයාගෙන් බඩු ගන්න නැහැ. මාර කතාවක් නේ මම කියන්නේ. උන් කොහෙන්ද බඩු ගන්න? උන් දෙමුවෙන් ගන්නනේ. උන් ඊබේ ගන්න නැහැ. උන් දරස් එකකින් ගන්න යන්නේ. ඔයා මොකද්ද කරන්න ඕනේ නේද? ඔයාගේ ඔන්ලයින් කඩේ බඩු විකුණන්න පුරුදු කරන්න ඕන. දැන් ඔෆ්ලයින් එකේ බඩු ගන්න මිනිස්සු. තේරුණයි? ඔව්. මොකද ඔන්ලයින් එකේ බඩු ගන්න මිනිස්සු දැන් බඩු ගන්න තැන් හොයාගෙන තියෙන්නේ. පැහැදිලිද? ඔව් බඩු ගන්න තැන් හොයාගෙන ඉන්නේ ඒගොල්ලෝ. අපිට පුළුවන් එයාවත් අපි ගාවට ගන්න. හැබැයි අපිට ලේසි මේ වෙලාවේ ඔෆ්ලයින් එකේ බඩු ගන්න කෙනාව ගෙනල්ලා අපේ එකේ රෙජිස්ටර් කරන එක. අපිට ඒකට ඕන තරම් කස්ටමර්ස්ලා ඉන්නවා. මේ මං කියන්නේ ඔන්ලයින් එකේ බඩු ගන්න එකයි ඔයාලා ගන්නේ නැහැ කියන එක නෙවෙයි. ඒගොල්ලෝ ගනි. හරිද? ඒගොල්ලෝ කොහොමත් හොය ගන්න ඕනේ. හැබැයි ඔයා දක්ෂ නම් මේ වෙලාවේ ඔෆ්ලයින් එකේ ඉන්න කෙනා ඔයාගේ කඩේ ගාවින් ගෙනත් තියාගන්න. මේ වෙලාවේ තිලක වර්ධනයකේ ඔන්ලයින් බඩු විකුණන එකයි ඔයාගේ රෙදි කඩේ ගවුම් විකුණන එකයි දෙකම ඔන්ලයින් එකවත්. පැහැදිලිද? එයත් සෝෂල් මීඩියා වල කැම්පේන් කරලා බඩු ටික විකුණ ගන්න ඕන ඔයත් විකුණ ගන්න. තිලක වර්ධනයකට අක්කර දෙක කාපාක් එකක් තියෙනවා කියන එක අදාළ නැහැ නේ ඔන්ලයින් එකේ. හැබැයි ඔෆ්ලයින් එකේ විකුණන්න ගියොත් ඔයාට යත් එක තරඟ කරන්න බෑනේ. අන්න අර සාමාන්‍ය මිනිස්සුන්ට ඕන විශාල ආයතනයක් එක තරඟ කරන්න පුළුවන් තැනක රේස් එක එක තැනට ඇවිල්ලා නේ දැන් තියෙන්නේ. ඔන්ලයින් රේස් එකේ කාගීල්ස් එකයි ඔයයි එකම තැන ඉන්නේ. තේරෙනවද මං කියන එක? ඔන්ලයින් රේස් එකේ රයිට් නෝ ලිමිට් එක DSI එක බාටා එක ඔක්කොම ඔයත් එක්ක එක පේලියට දුවන්න හේතානම් වෙලා ඉන්නේ දැන්. හැබැයි ඔෆ්ලයින් එකේ ඔයාලා එක පේලිය දින්නේ අරගොල්ලෝ ගොඩාක් ඉස්සරහින් ඉන්නේ. ගොඩක් ඉස්සරහින්. තේරෙනවනේ? එහෙනම් ඔයා දැන් කල්පනා මම මගේ කස්ටමර් බේස් එක හදාගන්න. ඒකට ඔයාගේ ඔඩියන්ස් එක හදන්න පටන් ගන්න ඕන. විවිධ දේවල් කරලා හදන්න පටන් ගන්න. ඉදිරි අවුරුදු 5 කියන්නේ ඔයා මේ වැඩ කරලා ඔයා ඉහළටම ගිහිල්ලා ඉඳී. වැඩ කළා නැත්නම් ඔයාගේ ગેප් එක වට හිතා ගන්න බැරි තරම් ગેප් එකකට ඔයා පල්ලෙහාට එනවා. ඔයා කැමති වුණත් අකමැති වුණත්. දැන් ඔයා මගේ වීඩියෝ බලන්න අර 2025න් පස්සේ මාකට් එක මොනවා වගේ වෙනවද කියලා විවිධ වීඩියෝස් වගේක් කරලා තියෙනවා. ඒවා අල්ලගන්න. ඒවා බලන්න. හරිද? මහන්සි වෙන්න මේ වෙලාව. එහෙම මහන්සි වෙච්ච මිනිස්සු තමයි අද ජයන්ට් බිස්නස්මන්ලා වෙලා ඉන්නේ. අන්න ඒකට ආයිත් අලුත්ම අවස්ථාවක් මේ මොහොතේ උදා වෙලා තියෙනවා. මේක පාවිච්චියට ගන්න. අර ગેප් එක ඔයාලට මාකට් ෂෙයා එක වෙළඳපොළ කොටස ඔයාලට අල්ලන්න පුළුවන්. ගොඩක් ඒවා කියලා දෙන්න තියෙනවා. දැන් වෙළඳපොළ කොටස ඔය කියලා දෙන්න ඕන. ඉතින් වෙලාවක් අරන් කියලා දෙන්න. හරි. දැන් සාමාන්‍යයෙන් ඔයා බිස්නස් එකක් පටන් ගන්න පොඩියට පටන් අරන් ඔයාගේ කියලා කඩයක් දාගෙන හරිද? දැන් මේ ඔයාගේ කියලා කඩයක් නේ ඔයාලට හම්බෙලා තියෙන්නේ. සාමාන්‍ය මාකට් එකේ ඊළඟ දවසේ ඔයා ඉඩමක් කරන් ලොකු බිල්ඩින් එකක් දාලා ඒකේ කඩ ටික රෙන්ට් එකට දෙන්න කැමතිද නැද්ද? මම පොඩි කාලේ ඉස්කෝලේ යද්දි මම ගාල්ලේ ඉස්කෝලේ ගියේ. රයිට්? ගාල්ලේ ටවුන් එකේ තියෙන ලොකුම බිල්ඩින් එක කඩ තියෙන ලොකුම බිල්ඩින් එක දැක්කහම මට හිතෙනවා මේ වගේ ලොකු බිල්ඩින් එකක් මාත් ගහනවා. ඔයාට එහෙම හිතිලා නැහැ? හිතලා තියෙනවා. මං අහන හින්දාද කියන්නේ නැත්තම් හිතිලා තියෙනවා? නෑ හිතලා තියෙනවා. ඔයාට එහෙම හිතලා නැත්තම් නෑ මට නම් හිතුන්නේ නෑ. එහෙම ඔයාට කියන්න පුළුවන්. හරිද?
හරිද? ඔයාලා ඇත්තටම හිතුවද හාංගොං ලොකු කඩේ නෑ අපි තපත්තු ගන්න යන කඩේ පොත් ගන්න යන කඩේ නෑ ඇඳුම් ගන්න යන කඩේ ඔක්කොම අර බිල්ඩින් එක ඇතුළේ තියෙන. ඔයාලා හිතුවේ නැද්ද ඒ වගේ ලොකු බිල්ඩින් එකක් හදාගන්න? මට හිතලා තියෙනවා. අන්න ඒ වගේ ලොකු බිල්ඩින් එකක් ඔන්ලයින් හදන්න ඔයාලට දැන් අවස්ථාවක් හම්බෙලා තියෙනෝනේ. ඔව්. කඩ 100ක බිල්ඩින් එකක් හදාගන්න අවස්ථාවක් තියෙන්නේ ඔයාලට. ඔව්. කඩ 100ක බිල්ඩින් එකක් හදන්න දෙයලා නැහැ. කඩ 100ක බිල්ඩින් එකක් හදලා දීලා තියෙන කම්පැනි එක. ඔයාලට තියෙන කඩ ටික දාන්න. තේරුණායි? ඔයා ප්‍රෝ කෙනෙක් නම් හැම මාසෙම කම්පැනි ඔයාලට ලක්ෂ 10ක් දෙන්න කැමැත්තෙන්නේ ඉන්නේ. ගන්නවද නැද්ද කියලා තීරණය කරන්නේ කවුද? ඔයා. කම්පැනිය හැම මාසෙම ලක්ෂ 10ක් ඔයාලට දීලා තියෙනවා. රයිට්? අර දවසට තප්පර 84600ක් කොහෙද තියෙනවනේ? නේ? ඒතකොට ඒ දවස් තප්පර 84600 අපි පාවිච්චි කරනවද නිකන් යවනවද කියලා ඔයා තමයි තීරණය කරන්නේ. හැම මාසෙකම ලක්ෂ 10ක් හම්බ කරනවට අවස්ථාවක් දීලා නේ තියෙන්නේ කම්පැනි. ඔව්. ඔයා කොච්චර ඉක්මනින් ලක්ෂ 10 ගානේ හම්බ කරනවද කියලා ඔයා තීරණය කරන්න ඕන. එහෙනම් දෙයියනේ ඔයා දැන් ඉගෙන ගන්න ඕනනේ. ඔව්. එන උනන්දුවෙන් පෙරේත කමින් දඩබඩ ගාලා කාගෙන යන්න එහෙම හිතෙන්නේ. ඈ? කම්පැනි කඩ කීයක්ද දාන්නේ? කම්පැනි කඩ කීයක්ද දාන්නේ? ලක්ෂය. ලක්ෂය. කඩ ලක්ෂයක් දාන්න ගොඩාක් කල් යයිනේ. ඔව්. හිතමු ඔයාලා 100 දෙනෙක්. ඔයාලා 100 දෙනෙක් ඉන්නේ. ඔයාලා 100 දෙනා කඩ 20ක් දායිද? ඔව්. ඔයාලා 100 දෙනෙක් එකතු වෙලා කඩ 20ක් දැම්මොත් කඩ කීයක් දාලාද? 2000. ඔයාලා 100 දෙනෙක් කඩ එක්කෙනෙක් 20 ගානේ දැම්මොත් කඩ 2000ක් වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඔය 2000 දැන් අලුතෙන් දාපු කඩ 2000 තියෙන. ඒතකොට කඩ ඔක්කොම කිව්ව 2100. හරිනේ? හරිනේ? අපි හිතමු ඔයාලට තව කඩ දැම්මේ නැහැ කියලා. අර 2000 අපි කියමු ඒගොල්ලෝ අඩු ගානේ කඩ 10ක් දැම්ම කියලා. අර 2000 එක්කෙනෙක් කඩ 10 ගානේ දානවා. ඒතකොට කඩ කීයද? 2000 කඩ 10 ගානේ දැම්මම කඩ කීයද? 20000. එතකොට දැන් කඩ තියෙනවා 22100ක්. හරිද? 100යි 2000යි 20000යි. කීයද? 22100යි. හරිනේ? ඔය 20000 කඩ පහක් දැම්මම අලුතෙන් කඩ කීයක් එනවද? ලක්ෂය. නේද? කඩ පහක් දාන්න වෙන්නේ එක්කෙනාට 4යි නේ දාන්න වෙන්නේ. අර 20000 කඩ 4ක් දානකොට අලුත් කඩ 80000ක් ඇවිල්ලා නේ. ඔව්. එහෙනම් 100 200 දාන්න වෙයිද දන්නේ නැහනේ. දන්නේ. අද ඒ මරු පින් කරගන්නේ එහෙම හිතෙන්නේ නැද්ද? ඉක්මනට ඔයා කඩ ටික දාගන්න ඕනද නැද්ද? ඕනේ. ඈ? පොඩි නිකන් ඉක්මනට දාගන්න ඕන කියලා හැඟීමක් ආවද? බය වුණාද නැද්ද? බය වුණේ නැහැ? බය මොකද බය? දැන් ඔයාලා කඩ දාන්න හිතනවද නැද්ද? ඔයාලා කඩ දාන්න ආසද නැද්ද? ආසයි. ආසයි. ඔයාලා මේ මිනිස්සු බඳව ගන්න නෙමෙයි හොඳේ. මිනිස්සු තමයි කඩ කරන්නේ. බිස්නස් කරන නේ? අයට ඔපචුනිටි එකක් දෙන්නේ. රයිට්? එයා ඇවිල්ලා කඩ දානවද නැද්ද කියන එයාගේ තීරණය. හැබැයි දා ගන්න අයට පැසිව් ඉන්කම් කඩ පැසිව් ඉන්කම් එකක් නේ. අද දවසේ ඔයා දාන කඩේ වෙනුවෙන් ඔයාලට ලබන මාසේ ඊළඟ මාසේ සල්ලි හම්බ වෙනවද නැද්ද? හම්බ වෙනවා. දැන් ඔයා පැසිව් ඉන්කම් එකක් විදිහට පැසිව් ගෙවන බිල් කියන්නකො ලයිට් බිල ගෙවනෝනේ. ඔව්. වතුර බිල ගෙවනෝනේ. ඔව්. රවුටර් එක ගෙවනෝනේ.
දැන් ටීවී channel ටිකක් සල්ලි දීලා නේ බලන්නේ. ඔව්. නේද? ඇත්තටම තමයි ඇන්ටනා කොටු ඉරි සෝ ගානෝ හරි ගියා ඉතරේම ඇන්ටනා කරකවනවා. දැන් ඒව නැහැ ටච් එක ගැහුව බැලුවා. නේ? ඔව්. දැන් ඒ වගේ ලයිට් නේ විදුලි බල මණ්ඩලයක් ජල සම්පාදනය නේ ඩයලොග් ටීවී වගේ එකක් ඩයලොග් මේ සිම් විකුණන වගේ එකක් ඒ වගේ ආයතනයක් දාගන්න කෝටි ගාණක් වියදම් කරන්න ඕනනේ ඒ වගේ ලොකු දැනුමක් තියෙන්නත් ඕනනේ එහෙනම් ඒ මොකක්වත් නැතුව වුණත් ඔයාට සිස්ටම් එකක් හදාගන්න විදියක් දැන් ලැබිලා නේ තියෙන්නේ ඔව්. තේරුණාද තේරුණා සර්. ඔව් තේරුණා. දැන් ඔයාට කඩ ලක්ෂයක් කියලා කිව්වම ඔයාට ඉතින් පුළුවන් ලක්ෂය අපරාධ ලක්ෂය එකක් දෙන්නත් දෙහෙම කඩ ලක්ෂයක් විතර එනකොට ඔයාලා කැමති වෙන්නේ නැහැ කඩ රෙන්ට් එකට දෙනවට. කම්පැනි ලක්ෂයට වඩා වැඩි කරනකොට ඔයාලා කැමති වෙන්නේ නැහැ. හරි. එතකොට කස්ටම් බේසික් ඇති තරම් හැදෙනවා නේ ප්‍රොඩක්ට්ස් ලක්ෂයක් කඩවල ප්‍රොඩක්ට් 10 ගන්න දැම්මොත් විකුණන්න ප්‍රොඩක්ට්ස් වර්ග ලක්ෂ 10ක් තියෙනවනේ. අපිට ලෝකෙට යන්නත් පුළුවන් නේ. තේරුණාද? මේක තියෙන වටිනාකම් ඔයාගේ කස්ටමර් කෙනෙක්ට විකුණන්න ඔයාට ප්‍රොඩක්ට් වර්ග ලක්ෂ 10ක් තියෙනවා. ඔයාගේ. තේරුණාද? තේරුණා සර්. හරි. එහෙනම් අපි රෙෆරල් බෙනිෆිට් ගැන කතා කරා, ඩිස්කවුන්ට් බෙනිෆිට් ගැන කතා කරා. රයිට්? ඔයාගේ පොඩ්ඩක් බය අරගන්න එකක් කියලා දෙන්නම් බය නැති කරගන්න. දැන් ඔයාට ඕන තරම් අල්ටිමේට් කස්ටමර්ස්ලා ඔයාට රෙජිස්ටර් කරගන්න පුළුවන්. හරිද? හරි. අපි හිතමු ඔයා දැන් ඔයාට කෑම කඩයක් තියෙනවා. අපි කියමු කෑම කඩනේ සාමාන්‍ය මොනවා හරි කඩයක්. ඒකේ කොකා කෝලා විකුණනවා. මොනවද විකුණන්නේ? කොකා කෝලා විකුණනවා. කොකා කෝලා ලීටර් දෙකේ බෝතලයක් කීයද දැන්? රුපියල් 400ක් විතර වෙනවනේ කීයද? 400. කඩේට කීයක් තියෙද දන්නවද? හ්ම් 30ක් 30ක් 40ක් 50 අපි කියමු නිකන් මම එහෙම ගන්න රුපියල් 500යි 50ක් හම්බ වෙනවා කිලෝවට. හරිද? බෝතලේ 500යි 50ක් වාට හම්බ වෙනවා කියලා හිතන්නකො නිකන්. රයිට්? දැන් ඔයාගේ කඩේ බෝතල් 50ක් වා දවසට විකුණනවා. එකකින් කීයක් හම්බ වෙනවද? 50යි. බෝතල් 50ක් දවසට විකුණනවා. හරිද? ඔයාගේ දවසේ ආදායම කීයද? 2500. දැන් ඔයාගේ කඩේ ඔයාගේ ඒරියා එකේ ඔයා කොහොමද 50ක් විකුණනවා 50ට වැඩිය විකිනෙන්නේ නෑ. ඔයා දවසට 5 10 15 20 30 40 50 ඇවිල්ලා ඔයාට තේරෙනවා 50 තමයි විකිනෙන්නේ ඊට වැඩිය විකිනෙන්නේ නෑ. කම්පැනි එකකින් කියනවා ඔයා කැමති නම් අපිට පුළුවන් ඔයාට ස්ටෝර්ස් තියෙනවා. රයිට් ඔයාට ඩිලිවර් කරන්න වෙහිකල් තියෙනවා. ඔයාට පොඩි ස්ටාෆ් එකක් ඉන්නවා නම් ඒවා බලන්න accounts එක බලන්න අපිට පුළුවන් ඔයාට ඒජන්සි එකක් දෙන්න. ඔයා මෙහෙම බැංක් ගරන්ටි එකක් මෙහෙම ඩිපොසිට් එකක් තියන්න ඕන. ඔයාට ස්ටෝර්ස් තියෙන්න ඕන. අපි ඔයාට ඒජන්සි එකක් දෙනවා කියලා. හරිද? තේරුණාද? ඔයා දැන් කරන වැඩේ මොකද්ද? වටේ පිටේ තියෙන කඩ 200ක විතර දැන් ඔයා කොකා කෝලා දානවා. කොකා කෝලා දුවම ස්ප්‍රයිට්, ෆැන්ටා, වතුර බෝතල් ඔක්කොම දානවා. හරිද? කොකා කෝලා කියලා නිකන් හිතා ගන්නකො. තේරුණාද? රයිට්? අපි හිතමු දැන් ඔයා දාලා තියෙන දැන් කඩ 200කට ඔයා තමයි කොකා කෝලා දාන්නේ. කොහොමද කොකා කෝලා දාන්නේ? ඔයා. හරිද? තේරුණායි? ඔව් සර්. අපි තුමු ඔයාගේ කඩ 200 සමහර කඩ තියෙනවා ඒ කඩේ දවසට විකුණන්නේ බෝතල් 20යි. සමහර කඩ තියෙනවා ඒක ඔය බෝතල් 50ක් විකුණනවා ඔයාගේ. සමහර කඩ තියෙනවා ඒ කඩේ තියෙන්නේ අපි කියමු ඉස්කෝලයක් ගාව. ප්‍රයිවට් මේ ක්ලාස් එකක් ගාව. මේ හොස්පිටල් එකක් ගාව.
එයා අපි හිතමු එයා බෝතල් 200ක් විතර විකුණනවා කියලා. හරිද? දැන් ඔයා බඩු දාන කඩ 200ක් විතර තියෙන සමහරු බෝතල් 10යි 20යි 50යි 100යි 130යි 170යි 200යි 200 විකුණනක් තියෙනවා. ඊට වැඩි විකුණනක් ඉන්නවා කියලා හිතමුකෝ. හරිද? අපි හිතමු ඔයා දවසට බෝතල් 5000ක් විකුණනවා. වෙන්න පුළුවන්ද බැරිද? කඩ 200කින්. පුළුවන් නේ. අපි කියමු 5000 200 බින්ද බින්ද වෙන බෝතල් 25යි අවරේජ් එක කඩේ. එතකොට 50ව 20ව 100ව 200 වෙනකොට ඔයා කඩ බෝතල් 5000ක් දවසට විකුණනවා. දැන් ඔයා ඒජන්සි එකනේ කරන්නේ. දැන් කලින් බෝතලයක් විකුණුවම ඔයාට කීයක් හම්බ වෙනවද? කීයක් හම්බ වෙනවද? 50. අපි හිතමු මේ බෝතලයකින් ඔයාට රුපියල් 10ක් හම්බ වෙනවා කියලා. හරිද? දැන් මේ බෝතල් 5000 නිසා ඔයාට 50000ක් දවසට හම්බ වෙනෝනේ. එහෙම කරන්න තියෙනවා හොඳයිද? හොඳයිද? එහෙම එකක් වින්නින් එකක් තියනම් හොඳයිද? හොඳයි. එහෙනම් ඔයාලට පුළුවන් කඩ ඒජන්සි එකක් දාන්න. වින්නින් එකේ මොනවද විකුණන්න තියෙන්නේ? ෂොප් නේ. ඔයාලට පුළුවන් ෂොප් ඒජන්සි එකක් දාන්න. හරිද? තේරුණාද? ඔව්. හැබැයි ඔයා ෂොප් ඒජන්සි එක අයිතිකරුවෙක් නම් ඔයාට ෂොප් එකේ ෂොප් විකුණන විතරක් නෙවෙයි ඒ ෂොප් එක අයිති කරන විකුණන හැම ප්‍රොඩක්ට් එකකින්ම ඔයාට කමිෂන් ලැබෙනවා. ඔයාගේ ඩිරෙක්ට් කස්ටමර් කෙනෙක් විතරක් නෙවෙයි සමස්ත කස්ටමර් ගෙන්ම ඔයාට කමිෂන් ලැබෙනවා. ඔයා ඒජන්සි ඕන කෙනෙක් වුණොත්. ඒජන්සි ඕන කෙනෙක් කරන නම් එයා ඩිපොසිට් එකක් තියන්න ඕනනේ. මම මේ කියන කොකාකෝලා ඒජන්සි. හරිද? තියන්න ඕනනේ. එයාට ස්ටෝර්ස් තියන්න ඕනනේ. වාහන තියෙන්න ඕනේ. ඔව්. එහෙම එකක් ලොකු නේ. දැනුමක් තියෙන්නත් ඕන. ඒ පිරිස් පාලනය අරෝ මේවා නොකඩවානේ. ඔයාලට හිතුනම වහලා දාලා යන්න අර බෑ. මන්ත්ලි ටාගට් තියෙනවා ගහන්න මෙච්චර විකුණන්න ඕන කියලා. නැත්නම් ඔයාගේ ඒජන්සි එක ගලවනවා. එහෙම ගොඩාක් දේවල් තියෙනවා. පැහැදිලිද? ඔව් සර්. එතකොට ඔයා සඳලින්මි සර පොයින්ට්ස් මේව කරන එක හැදුවද අද? ඔව් සුෂාන්. එතකොට දැන් ඔයා විකුණනෝනේ normal affiliate, pro, super affiliate, pro affiliate කියලා. දැකලා තියෙද? දන්නෝනේ? ඔයාලා දැකලා තියෙද ඕන පොයින්ට්ස් තියෙනවා? පොයින්ට්ස් දැකලා තියෙද? දැකලා තියෙද RBP point ඔය ප්‍රොඩක්ට් එකේ? ඔයාලගේ purchasing point 100යි කියලා ඇවිල්ලා දැකලා තියෙද ඔයා pro එක buy කරලා නම්? ඔව්. එහෙනම් normal affiliate එකට point 10යි, super affiliate එකට point 50යි, pro affiliate එකට point 100යි තියෙනවා. දැකලා තියෙයි? දැකලා තියෙද? දැන් ඔයා හිතන්නකෝ මෙන්න මෙහෙම. දැන් අර කොකාකෝලා ඒජන්සි කතන්දරේ තේරුණා? ඔයා හිතන්න දැන් ඔයාට ඉන්නවා ඔයා දාලා තියෙනවා කියලා ෂොප් 100ක්. හරිද? ඔයා ෂොප් 100ක් දාලා තියෙනවා. පුළුවන්ද? පුළුවන්. ෂොප් 100. හරිද? ඔයා ෂොප් 100ද? ඒගොල්ලෝ ෂොප් 20ක් දැම්මොත් කීයද? ෂොප් 2000. 2000යි. ඒතර ඔයා හරහානේ ඒක ඔක්කොම ගිහලා තියෙන්නේ. ඔව්. අපි හිතමු ඒ 2000 ෂොප් 5ක් දැම්මත් අලුතෙන් තව 10000ක් එනවනේ. ඔව්. අද. එතකොට ඔයා ටෝටල් ෂොප් දාලා තියෙනවා. ඔයාගේ ඩිරෙක්ට් 100යි. හරිද? ඩිරෙක්ට් 100යි ඉන්ඩිරෙක්ට් 12000යි. අර 2000යි ඊට පස්සේ 10000යි. පැහැදිලිද? ඔව්. ඔව්. අර ඩිරෙක්ට් 100 දෙනාගෙන් ඔයා ප්‍රෝ නම් විකුණලා තියෙන්නේ. ඔයාට එක්කෙනෙක්ගේ 5000 ගන්න ඕනේ. ලක්ෂ 5යි.
පැහැදිලිද? ඔව්. ඔයා දැන් ෂොප් තව 12000ක් විකුණලා තියෙනවනේ. ඔව්. ඉන්ඩිරෙක්ට් කොකාකෝලා ඒජන්සි එක වගේ. ඔව්. පැහැදිලිද? ෂා. ඒ ෂොප් එකකින් වාට රුපියල් 200 ගානේ එනවා. කීය ගානද? 200 ගානේ එනවා. අර 50යි 10යි වගේ නිකන් ගණන් කරනවා. ඒ එක ෂොප් එකකින් වාට රුපියල් 200 ගානේ එනවා. එතකොට 200ව 12000ක් කීයද? 24000 200ව 12000 2.7 ඈ $100. 12යි බලන්න 120 12ට බිංදු දෙකක් දානවා. 12ට බිංදු දෙකක් දැම්මම 12000ට බිංදුවක් දැම්ම 1,20,000. තව බිංදුවක් දැම්මම 1,12,000. නේ? ඒක දෙකෙන් වැඩි කරාම 24. 1,24,000යි. පේනවද? 24 පේනවද? 124 1,24,000. අපි හිතමු ඔය එක කඩයක්. හරිද? ඔය එක කඩයක් එයාගේ ඩිරෙක්ට් කස්ටමර්ස් 100ක් තියාගෙන ඉන්නවනම් එක කඩයක් ඩිරෙක්ට් කස්ටමර්ස් 100ක් ඉන්නවනම් ඔයාගේ සමස්ත ඒජන්සි එකේම හැමතැනම කස්ටමර්ස්ලා කීයක් ඉන්නවද? 100. කීයක් ඉන්නවද? මම මේ කියන්නේ ඔළුවට යනවද? ඔව්. අහන්න ඉන්නේ. දැන් ඔයා මේ තේරෙනවා කියලා අහන් ඉඳලා වැඩක් නැහැ. මම මේ කියලා දෙන දේවල් ටික කවදා හරි කාට හරි කියලා දෙන්නත් ඕන කියලා මම මේ කියලා දෙන විදියත් ඉගෙන ගන්න. දැන් ඔයාට ඒජන්සි එක ගැන කියන්න කලින් කොකාකෝලා එක ගැන කියලා දුන්නනේ. ඔව් දැන් ඔයාට කාට හරි මේක කියන්න ගියාම කොකාකෝලා මතක නැහැ මේකනේ එක සැරේට කියන්න යන්නේ. ඔව්. ඔව් එතකොට මේ මනුස්සයාට කියන මලව මගුලක් තේරෙන්නේ නැහනේ. ඔව් පැහැදිලිද? ඒකින්ද භූතයා වගේ ඉන්නේ නැතුව මේක ඉගෙන අලුත් අය ඉගෙන ගන්න. පරණ අය ඉගෙන ගන්න උගන්වන්න හැටි ඉගෙන ගන්න. තේරුණාද? ඔව්. හරිනේ. දැන් ඔයාගේ කඩ 12100ම මාසෙකට පොයින්ට් 100ක් විකුණනවද නැද්ද? පොයින්ට් 10ක් අඩුව විකුණනවද නැද්ද? ගොන්න. පොයින්ට් 10ක බඩු විකුණන්න ඕනේ රෙන්ටල් බෙනිෆිට් එක එන්න, රීලෝඩ් බෙනිෆිට් එක එන්න දන්නු නේද? ඔව්. ඒතර කඩ 12000ක් පොයින්ට් 10ක් විකුණනවා කියන්නේ තව 1,20,000ක් නේ. ඔව්. පොයින්ට් එක පොයින්ට් එකකට රුපියල් 2ක් ඔයාට ලැබෙනවා. ඔව්. එතනත් 2,40,000ක් තමයි. දැන් ඔයාලා බඩු විකුණන්න පටන් ගත්තාම පොයින්ට් 10ක් විකුණලා නවත්තනවද? නෑ. ඔය කඩ 12000 අඩුම පොයින්ට් 100ක් විකුණුවොත් තව 1,24,000ක් කරකැවෙනවා කියලා තේරෙනවද? අර ඔයාට හදාගන්න බැරි මහා විශාල පැසිව් ඉන්කම් එකක් මේ සිස්ටම් එක ඇතුලේ තියෙනවා. තේරෙනවද? ඔව්. මම මේ කියන ඒවා තේරෙන්නේ නැහැ කියලා තේරෙනවද? ඈ ඔය කියන ඒවා නම් තේරෙන්නේ නැහැ ඒ වුණාට මේකේ මොකක් හරි තියනවා කියලා තේරෙනවා. ඔව් මේක දැන් තේරුම් නැති වුණාට මම කොහොම හරි මේ ටික හොයලා ඉගෙනගෙන ඔළුවට දාගන්න ඕන කියලා තේරෙනවා. ඔව්. ඔව් දොස්තර මහත්තයෙක් වුණොත් හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන් කියන එක තේරුණාට නොකරපු හින්දා තමයි අද ඔයාලටයි මටයි කතා කරන්න වෙලා තියෙන්නේ. ඔයා දොස්තර කෙනෙක් වුණා මාත් එක්ක මේ කතා කරගෙන ඉන්නේ නැහනේ. නේද? ඔව්. මම සිස්ටම් එකක් හදලා තියෙනවා කියලා තේරෙනවද? මේ සිස්ටම් එක මෙහෙම ටික ටික උඩට යනවා කියලා තේරෙනවද? ඔව්. ඔව් ඒ වෙනුවෙන් මමත් වැඩ කරනවා කියලා තේරුණාද? ඔව්. ඔයාලත් වැඩ කරගන්න ඕන කියලා තේරෙනවද? ඔව්. ඔව්. right මේකේ මේ සිස්ටම් එක දැන් ඔයා දාලා තියෙන ෂොප් එකේ ඔයාට වැඩ කොටසක් කරගෙන යද්දි ඔයාට ඒජන්සි ඕන කෙනෙක්. ඔයා දැක්මක් ඇතුව වැඩ කරගෙන යන්න. මේකේ ඔයා කරලා තියෙන හැම දෙයක්ම වලින් ඔයාට සල්ලි හම්බ. ඔයාට කඩ 12000ක් තියෙනවා. ඒ කඩ 12000 ඉන්න කට්ටිය අඩුම කඩ 100ක්. හොඳේ. මම මේ අපි කතා කරේ එක්කෙනෙක් 3600ක් හදන්නනේ. කස්ටමර්ස් 100ක් හදුවොත් කස්ටමර්ස් 112ක් නේ. එතකොට ඒ කස්ටමර් ලයිෆ් ටයිම් ඩිස්කවුන්ට් බෙනිෆිට් එක ගන්න හැම මාසෙම මොනවා හරි ප්‍රොඩක්ට් එකක් ගනීද නැද්ද?
ලයිෆ් ටයිම් කවුන්ට් බෙනිෆිට් එකක් ගන්න තියෙන මිනිස්සු එක ප්‍රොඩක්ට් එකක් නෙවෙයි එතනට එනකන් ගිහිල්ලා ඊට පස්සේ ගෙදරට ඕන ඔක්කොම බඩු ගන්න සරසන එකක් නැද්ද මෙතනින් ඔව් වෙනවා. අර එක කස්ටමර් කෙනෙක් එක පොයින්ට් එකක බඩු ගත්තත් ඔයාට ලක්ෂ 24ක් හම්බ වෙනවා ඒ කස්ටමර් හරිද ඒ කස්ටමර් පොයින්ට් 10ක බඩු ගත්තොත් 2,40 ලක්ෂයක් වාට සල්ලි හම්බ වෙනවා. ඔයාට සිස්ටම් එක හදලා තියෙන්නේ. සිස්ටම් එක යූස් කරලා කොච්චර හම්බ කරනවද කියන එක ඔයා තමයි තීරණය කරන්නේ. එහෙම සිස්ටම් එකක් තමයි මේ හදලා තියෙන්නේ. right wininlk.com කියලා කියන්නේ business of the 20%. දැන් YouTube එකෙන් අද කෝටි ගණන් හම්බ කරන අය ඉන්නවද නැද්ද? ඉන්නවා. එහෙම හම්බ කරගන්න බැරි අයත් ඉන්නවද නැද්ද? ඉන්නවා. ඉන්නවා. එහෙනම් මේක පාවිච්චි කරලා අනාගතයේදී කෝටි ගණන් හම්බ කරන මිනිස්සුත් ඉදී. රුපියල් 20000ක් හම්බ කරගන්න මිනිස්සුත් ඉදී. ලක්ෂ ගණන් හම්බ කරගන්න මිනිස්සුත් ඉදී. බිලියන ගණන් හම්බ කරන මිනිස්සුත් ඉදී. කෙනා කවුද කියන එක එදාට තමයි තීරණය වෙන්නේ. හැබැයි YouTube එක වගේ. TikTok එක වගේ. right? Bitcoin එක, Binance වගේ. පද්ධතියක් තමයි මේ හදලා තියෙන්නේ. හැබැයි මෙවැනි එකක් ලෝකෙ වෙන කොහෙවත් නැහැ. ඔයා මේක පාවිච්චි කරගෙන ඔයාගේ ගේම් එක ප්ලේ කරගන්න මේකේ ඕන තරම් ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඔයා ඒ වෙනුවෙන් වැඩ කරන්න. පැහැදිලිද? right ලෝකේ විකිනීම කියන එක කවදාවත් නවතින්නේ නැහැ. ලෝකේ විකිනීම කියන එක කවදාවත් නවතින්නේ නැහැ. සල්ලි හම්බ කර විවිධාකාරයෙන් සල්ලි හම්බ කරගෙන ඉන්න මිනිස්සු බඩු ගන්න එක නවතිනවද? එදාට ඔයා නම් මුදලාලි. ඔයාගේ ගාවට නේ සල්ලි ටික එන්නේ. මං චූටි අදහසක් කියන්න. දැන් මේ ඔය එඬේර යුගයෙන් පස්සේ වැඩවසම් යුගයට එනෝනේ. නේ? පොරොද්ද එහෙම හොයාගෙන, කරත් එහෙම හදාගෙන බාණ්ඩ හුවමාරු යුගයක් තිබුණේ මතකේ? හරකෙක් දුන්නාම වළං 10ක් නේ ඒක වළඳක් ඕන හරක් කකුලක් දෙනවා මේ බාණ්ඩ හුවමාරු යුගයේ තිබ්බ ප්‍රශ්නනේ නේද ඔව් වීගෝනි දෙකකට එක හරකෙක් මාරු කරගන්න පුළුවන් එක ගෝනියයි නම් හරක් භාගය ඉස්සරහ පැත්තට පස්ස පැත්තට කියලා තේරුම් ගන්න හරකගෙන ගන්න ඕන පස්ස පැත්ත ගිරි ගොම ඔක්කොම පිටිපස්සෙන් තියෙන්නේ ඉස්සරහ පැත්තට අතරියන් සහ දෙරියන් කතාවක් අන්න ඒ කාලෙත් විකුණ ගත්තනේ බඩු ඊට පස්සේ ආවා නේ අපේ කාර්මික යුගයට වගේ ඇවිල්ලා නේ වැඩවසම් කාර්මික යුගයට වගේ ඇවිල්ලා නේ එඬේර යුගයේ තිබුණා නේ ඊට පස්සේ වැඩවසම් යුගයේ කාර්මික එඬේර යුගයේ නේ අපි උයාගෙන නේ වවාගෙන ඉඳලා හරිද ඉදුන්නා ඊතාලිය කෙටේදී ගෙනල්ලා කොහේ ඉතාලියම් කියන කහලා බීලා ඉඳලා කාර්මික යුගයට එහෙම ඒ කාලෙත් විකුණුවද නැද්ද කාර්මික යුගයේ විකුණුවද නැද්ද දැන් තොරතුරු තාක්ෂණික යුගයට ආවනේ විකුණනවද නැද්ද විකුණනවා ඊළඟට එන්නේ නේ මෙටාවර්ස් යුගයට එන්නේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් යූස් කරන යුගයට එන්නේ විකුණනවද නැද්ද ඉස්සර බාණ්ඩ වුණා ක්‍රමයක ඊළඟට කාසි ආව නෝට්ටු ආව නේ චෙක් කොල ආවා ඊට පස්සේ බැංක් කාඩ් එක ආවා right bank transfer ආවා දැන් cryptocurrency digital currency නේ තියෙන්නේ ඔව් එහෙනම් ඒ හැම එකක්ම දිනු වෙවි ඉස්සරහට විකිණීම නවතිනවද නෑ විකුණන දේවල් වෙනස් පුළුවන් විකුණන විදි වෙනස් වෙන්න පුළුවන් විකිණීම නවතින්නේ නෑ හොඳට ඔළුවට ගන්න මම කියන්නේ right එතකොට ඉස්සර අර ගම රාළ ගම මහගේ ඉන්න කාලේ කඩ දිනුනද නැද්ද දිනුනනේ කඩ මණ්ඩිය පීටියේ ගම කෙලවරේ නේ දිනුනනේ කෙලවර දීලා දී ඔය කෙලවරේ හැලි දීලා දී ඊට පස්සේ ගම රාළ අරෝමේ වුණාට පස්සේ ආවනේ දැන් ඔය යටත් ඉදිත් යුග අරෝමේ පහු කරගෙන ගමේ අපි කියමු ගමේ ප්‍රධාන කට්ටිය උනේ රාජ්‍ය සේවකයෝ තාපතිතුමා නේ ලේකම්තුමා ඔය principal post office post master right එහෙමයි එතකොට එයාලානේ ගමේ ප්‍රධානියා උනේ ඔව්
හැබැයි මුදලාලි හිටියනේ. කියා. ඒගොල්ලෝ සල්ලි පඩි අරන් ආවිල්ලා මුදලාලි කියන්නේ බඩු ගෙනාවේ. ඊට පස්සේ ගවර්න්මන්ට් සෙක්ටර් එකේ කට්ටිය ඉඳලා ප්‍රයිවට් ආයතනවල ලොක්කෝ ගමේ ප්‍රධාන ලොක්කෝ වෙන කාලයක් ආවනේ. ඒගොල්ලන්ගේ සැලරි වැඩි, පදින වාහනේ වැඩි, අරගොල්ලෝ බස් එකේ යන ගියේ මේගොල්ලෝ තමන්ගේ වාහනවල. ඒත් මුදලාලි කෙනෙක් හිටියනේ. ඔව්. දැන් ඔන්ලයින් හම්බ කරන අයනේ හම්බ කරන්න වැඩිපුර. ඔව්. ඒත් මුදලාලි කෙනෙක් ඉන්නෝනේ. ඔව්. ඒ ඔන්ලයින් මුදලාලිලානේ. දැන් ඔන්ලයින් එකේ ක්ලාස් කරන්නේ සර්ලා. ඒ හැදෙන දරුවොත් ඔන්ලයින් නේ එතකොට. ඔව්. ඒගොල්ලෝ එක එක දේවල් වලින් සල්ලි හම්බ කරාට අවසාන වශයෙන් ගිහින් බඩු ගන්න මුදලාලි කියන්නේ. එහෙනම් ඔයා මුදලාලි වුණා නම් කට්ටිය හම්බ කරලා වාට නේ සල්ලි ගෙනත් දෙන්නේ. නේද? කොරෝනා කාලේ කිව්වනේ එළියට බැස්සොත් තොපි මැරෙනවා හොරාට කඩේ ගියාද නැද්ද? ගියාද නැද්ද? මැරෙනවා කියලා දැන දැනත් පොලිසියෙන් අහුනොත් ආයි ගෙදර එවන්නේ නැහැ කියලා දැන දැනත් හොරාට මුදලාලි මාමා බලන්න ගියාද? ගියා. මුදලාලි මාමා කියන්නේ මරනවා කිව්වත් බලන්න ඉන්න මිනිස්සු. හරිනේ? තේරෙනවද? ඔව්. අර උද්ඝෝෂණයේ කාලේ අරගලේ කාලේ ඇඳිරි නීතිය දාලා ගෙදර හිටු කිව්වම ඒත් හොරාට කියන්නේ බලන්න. මුදලාලි මාමා බලන්න මෙහෙම තාප්පෙට හැංගි හැංගි පොලිසිය නෑ කී බල ගියානේ. තෙල් නෑ කියලා පයින් තමයි ගියේ බස් නෑ අර මේ වුණොත් පයින්ුත් ගියානේ කඩේ. ගියා. මොන දේ කරත් මුදලාලි මාමා බලන්නේ යනවද නැද්ද? යනවා. මොන දේ කරත් මුදලාලි ගාවට සෙන ගෙනවද නැද්ද? එනවා. එහෙනම් කාටත් වඩා මුදලාලි ලොක්ෙක් නේ. ඔව්. එහෙනම් දැන් ඔයා මුදලාලි වෙලානේ තියෙන්නේ. කවුරු මොනවා කොහොම කිව්වත් ඔයා ඔයාගේ කස්ටමර් ඔයා ගාවට එනවා. ඔයාට තියෙන පුළුවන් තරම් කස්ටමර්ස්ලා එකතු කරගන්න. පැහැදිලිද? ඒ එකතු කරගන්න ඔයාට තියෙන්න ඕන සියලු දේ වින්නින් එක ඇතුළේ ඔයාට හදලා තියෙනවා. අනාගතයට ගැලපෙන විදියට හදලා තියෙනවා. අනාගතයට ගැලපෙන තව අලුත් ඒවා આવොත් ඒකටත් හරියන්න හදනවා. පැහැදිලිද? ඔව්. එහෙනම් මේකේ තියෙන දේවල් උනන්දුවෙන් අවධානයෙන් ඉගෙනගෙන කට්ට කාලේ ඉගෙනගෙන බැරි තැන් තියෙනම් ඒව නොකඩවා කරගෙන ගින් ඔයාට අවස්ථාව තියෙනවා හැදෙන්න. ඔයා බිස්නස් එකක් පටන් අරන් කරගෙන යද්දි ඔයාට කම්මැලිකම් එනවා, බැරිකම් එනවා, චැලෙන්ජස් එනවා, ඔයා ඩිස්ට්‍රැක්ෂන් එනවා, රයිට්? ඔයාව ඩිමෝටිවේට් කරන පිස්සු එනවා. රයිට්? ඔයා බිස්නස් එකක් පටන් ගත්තම ඔයා සුපිරි මචං නියමයට කරහන් කළා ගොඩ බලයන් කියන එක එක්කත් මන් නම් දැකලා. හරි. අපෝ බං ඔයිට වැඩි අර ලේඩි කෙනෙක් ඉන්න ටික්ටොක් කරන සුපිරි වීඩියෝ එකක් කරලා දීලා. මොනේ ෆෝන් එකක් ගත්තයි කිව්වොත් අප්පා ඔබ මට කිව්වා නම් ඔයිට අඩුවෙන් අරන් දෙනෝනේ බං. බ්‍රෑන්ඩ් නිව්ද ගත්ත ඔය ඔයිට වඩා අඩුවෙන් යූස් කරපු එකක් ගන්න. යූස් කරපු එකක් ගත්තේ පිස්සුද බං යූස් කරපුව ගන්න ඔබ බ්‍රෑන්ඩ් නිව් එකක් ඔයි ගන්නටම ගන්න කියලා ඔබ මට කිව්වා නම් මං අරන් අන්න ඕව පොරවල් තමයි ඉන්නේ. ඔයාට මේව නෑසුනුකම් හැතුව ඉන්න පුළුවන් නම් ඔයාත් බිස්නස් හදන්න. නැත්තම් ඉතින් උගේ තැනටම වැටලා නිකන් ඉන්න. මේ අර රජීව් කවුද? රජීව් සෙබස්ටියන් නෙවෙයි කවුද? අර ජපාන් රාජපුත් ජපාන් බිස්නස්මන් කෙනෙක් කියන අර්ලිය මුදලාලිගේ බෑනා නේද? එයා කියන්නේ මගේ ඉස්කෝලේ යාළුවෝ දැන් මාත් එක්ක නෑ. මගේ කැම්පස් එකේ කාලේ යාළුවෝ මාත් එක්ක නෑ. ඔයා කඩාගෙන ඉස්සරහට යන්න හදපු ගමන් එක්කෝ ආව බිමට දාලා පල්ලෙහාට දාලා උංගාව තියාගන්නෝ. නැත්තම් උංගාවක් එක්ක නෑ. ඔයාට මොනවා හරි දී. ඔයා බිස්නස්මන් කෙනෙක් වෙන්න ඕන. ඔය තේරුම් අරන් ඉස්සරහට යන්න. ඔයා බලාපොරොත්තු වෙන ජීවිතේ ගත කරන්න නම් ඔයා බලාපොරොත්තු වෙන ජීවිතය තුළ අද දවසේ ආශ්‍රය කරන මිනිස්සුත් එක්ක ඉන්න එකක් නෑ. මම මේ කියන්නේ අම්මා තාත්තා නෝනා මහත්තයා දරුවා පුතා මේ ගර්ල්ෆ්‍රෙන්ඩ් බොයිෆ්‍රෙන්ඩ් නෙවෙයි. හරිද? අනිත් ඔයා කියන සමාජ තලෙන් ඉහළ මිනිස්සු තමයි ඔයාට මේ වෙන්නේ. ඒක අනිවාර්යෙන් චේන්ජ් වෙනවා. ඒ චේන්ජ් එකට වරුද්දදී ඒ මිනිස්සු අදින බැරියර් එකට වාවිලා වැටුණොත් ඔයා එතන මිදින්න. නැත්නම් ඔයා කඩන් යන්න ඕන. පැහැදිලිද? රයිට්. අද ඔයා ගාව තියෙන මෝටර් සයිකල් එකක් නම් හෙට දවසේ ඔයා කාර් එකක් පදිනවා නම් ඔයා සර්විස් එකට ගියාම ඔයා වෙන භාෂාවක් කතා කරනවා. මම මේ කියනේව තේරෙනවා ඇති කියලා මං හිතුවා. තේරෙන්නේ නැත්නම් තේරුම් ගන්න උත්සාහ කරන්න. හරිද? ඔයා පදින මොන්ටෙරෝ එකක් නම් ඔයා මොන්ටෙරෝ ගැන කතා කරනවා. රයිට්. එතකොට ඔයා කතා කරන එන්ජින් ඔයිල් එක වෙනස්. හරිද?
ඔය බයිසිකල් සර්විස් කරන්න ගියාම හිටගෙන නම් ඉන්නේ මොන්ටරෝ එක සර්විස් කරන්න ගියාම ඔයා AC කාමරයක නවා පාඩි කරලා ලස්සන චිත්‍රපටියකුත් දාලා දීලා නේ හොඳ ලස්සන කැලලම ඉන්න මැගසින් ටිකකුත් ඉස්සරහින් තියලා රයිට් කන්න ටොපික් තියලා තමයි තියෙන්නේ සර්විස්. හරිද? ඕන්නම් ගෙනලා තියෙන්නේ ඒකුත් දෙනවා. ඔයාගේ මොන්ටරෝ එක ඔයා BMW නිකන් තවත් එහාට ගිහිල්ලා නිකන් ඉන්නේ බෙන්ස් නම් පදින්නේ තවත් සර්විස් එක වැඩි. රයිට්? ඔයත් එක්ක ඒතර වාඩි වෙලා ඉන්නකොට කතා කරන භාෂාව වෙනස්. කතා කරන මාතෘකාව වෙනස්. එයාලගේ දරුවෝ යන ඉස්කෝලේ වෙනස්. කන බොන විදිය වෙනස්, බෙහෙත් ගන්න විදිය වෙනස්, අඳින පළඳින විදිය වෙනස්, යන එන විදිය වෙනස්, නිවාඩුව ගත කරන විදිය වෙනස්. එතකොට ඔය අද ඉන්න වාගේ ටීම් එක නෙවෙයි ඔයත් එක්ක ඉන්නේ. මං කියන එක තේරෙනවද? රයිට්? ඔයා මිලියනයක් ආදායම ගන්න කෙනෙක් නම් මාසෙට ඔයාගේ දරුවෝ යන පාසල වෙනස්. ඔයා කන බොන විදිය වෙනස්. ඔයා අඳින පළඳින විදිය වෙනස්. ඔයා ලෙඩ වුණාම බෙහෙත් ගන්න විදිය වෙනස්. ඔයා නිවාඩුව ගත කරන්න යන විදිය වෙනස්. ඔයා තෑගි ගන්න විදිය වෙනස්. තෑගි දෙන විදිය වෙනස්. ඔයා අඳින ඇඳුම් වෙනස්. දාන සපත්තුව වෙනස්. රයිට්? හරිද? මං කියන එක තේරෙනවද? අන්නේ වෙනස ඔයා ගන්න නම් ඔයාට තනියෙන් හැදෙන්න මේක තියෙන්නේ. වින් එක ඇවිල්ලා මේ ඔයාට හදලා දෙනවා කියලා මුකුත් කියලා නැහැ. නෑ ඔයාට සර්විස් එක ඩයලොග් එක කියලා නැහැ. ඔයාට සිම් එක තියෙනවා දාගත්ත කෝල් ගන්නව නම් ගනින් නැත්තම් නෑ. අන්ලිමිටඩ් දීලා තියෙනවා. එහෙමනේ. ඔයත් මෙතන අන්න ඒ ටික තේරුම්. හැබැයි මම දන්න දේවල් ඔයාලට කියලා දෙන වැඩසටහනක් තියෙනවා. උදේ 7ට එතනට එන්න. හරිද? ඒතකොට ඒ ඔයාලට කියලා දෙන දේවල් ටික මම එළිය මිනිස්සුන්ට සල්ලි අරගෙන කියලා දෙනවා. පැහැදිලි? සමහර මිනිස්සුන්ට සල්ලි දෙන්නම් කියලා කිව්වටවත් ගිහින් කියලා දෙන්නේ නැහැ. තේරුණාද? ඔව්. ඔයා ඔය සුපර් එකට ප්‍රෝ එකට ඇෆිලියේට් එකට ප්‍රෝ එකට ගෙවන කාරණට වඩා දාන මට ගෙවනවා මිනිස්සු. මාත් එක්ක 3ක් විතර කතා කරන්නේ. පැහැදිලිද? හැබැයි ඔයාලට මාත් එක්ක ෆ්‍රී ඇක්සස් දීලා තියෙනවා. ඔයාලට තියෙන්නේ මාව හොඳට විකුණන් කන්න. ඔයාගේ බිස්නස් මල්ල 200 දෙනා හදාගන්න මාව පාවිච්චි කරගන්න පුළුවන් මෝනින් ටීම් එක හරහා. තේරුණාද? තේරුණා. අපි හැමෝම විකුණනවා සහ විකිනෙනවා. ඒක නවත්තන්න බෑ. කවුරු කෙනෙක් කියනවා අපි නම් විකිනෙන්නේ නැහැ කියලා. ඒව වෙන්නේ නැති වැඩ. දැන් මිස්ටර් කොත්තුගේ මිස්ටර් කොත්තු විකිනනවද නැද්ද? විකිනනවා සහ විකුණනවා එයා. සකබර්ග් විකුණනවද නැද්ද? ඊලෝන් මාස් විකිනනවද නැද්ද? නේ? ශලින් බාරසූරිය විකිනනවද නැද්ද? විකුණනවා. විකිනනවා. ඔයත් එහෙම වෙන්නේ. ඔයා මෙතනට එද්දි රයිට්? දැන් ඕසීස්ලා එයාලගේ ලෝගෝ එක දාගෙන ඉන්නේ නේ? ඔයාලගේ ලෝගෝ එක දාන්න ඔයා හැමතැනම ඔයාගේ ලෝගෝ එක පෙන්නන්න. දැන් අපි දන්න කාලේ ඉඳන් ඇන්කර් ඇඩ් යනවද නැද්ද ටීවී එකේ? යනවද නැද්ද? යනවා. සන්ලයිට් ඇඩ් යනවද නැද්ද? යනවා. ඇස්ට්‍රා ඇඩ් යනවද නැද්ද? යනවා. සිගරට් ඇඩ් කරන්න එපා කියලා නේද කියන්නේ? පුළුවන් හැමතැනක පුළුවන් විදිහකට ඒගොල්ලෝ ඇඩ් එක ගහ ගන්නවද නැද්ද? එහෙනම් ඔයාගේ බිස්නස් එකේ ඔයාගේ ලෝගෝ එක ඔයාගේ බ්‍රෑන්ඩ් එක ඔයා විකුණ ගන්න. තේරුණාද? ඔව්. ඉන්නින් එක කියන්නේ ඔයාට ආභරණයක් කරගෙන ඔයාට ඉස්සරහට යන්න තියෙන තැනක්. ඔයා ඒක උඩටම පාවිච්චි කරන්න. ඔයා මේ හදාගන්න බිස්නස් එක ඊළඟ දවසේ ඔයාගේ දරුවෙක්ට පවරන්න පුළුවන්. ඒ වෙනුවෙන් වැඩ කරන්න. මුදලාලි හොයාගෙන හැමදාම කස්ටමර්ස්ලා එනවනේ. මොන තත්ත්වයක් තුල වුණත් එනවනේ. එහෙනම් මේක ඇතුලේ ගොඩාක් දේවල් තියෙනවා. ඔයාට ලක්ෂ 10ක් නිකන් හම්බ වෙන එහෙම හම්බ වෙන එක සාධාරණ නෑනේ. ඔයා පොඩි කාලේ දැකපු පොඩි කඩේ මුදලාලි අද හાર્ඩ්වෙයාර් කීපයක් දාගත්ත ලොකු බිල්ඩින් කීපයක් තියෙන ලස්සන වාහනයක් යන ලොරි දෙකක් තුනක් තියෙන ටිපර් එකක් තියෙන නේ. තව එහෙම වාහන ගොඩක් තියෙන මුදලාලි කෙනෙක් වෙලානේ. සමහරට එයා ගොඩක් ඉගෙනගෙන නැති වෙන්න පුළුවන්. හැබැයි එයා ඒ මට්ටමට දක්ෂයි නේ. දැන් අපේ ගමේ ඉන්නවා ඒ ගමේ ඒ කඩේට කියන්නේ කොච්චි කඩේ. මොන කඩේ? කොච්චි කඩේ. ඒ මුදලාලි මුලින්ම විකුණලා තියෙන්නේ කොච්චි. එයා චූටි. පොඩි ළමයෙක් විදිහට එයා කොච්චි තමයි විකුණලා තියෙන්නේ. එදා ඉඳන් විකුණලා අපි ඉස්කෝලේ යන කාලේ වෙනකොට යාට හාර්ඩ්වෙයාර් 3ක් විතර තියෙනවා. ලොකු කැන්ටර් ගොඩක් තියෙනවා. ගෑස් ඒජන්සි එකක් තියෙනවා. තව ඒජන්සි ගොඩක් තියෙනවා. රයිට්?
එතකොට දැන් එයාට මුළු ගමම ණය. බහුතරයක් එයාට ණය. එයා හැමදාම රැට කඩේ වහලා මල ගෙවල් දාන ගෙවල් පිරිත් ගෙවල් තියෙනවා. එයා එනවා රැට එනවා. මට ඒක ක්ලික් වුණේ අපේ සීයාගේ මල ගෙදර උනොත් එයා රෑ ඇවිල්ලා ටිකක් වෙලා ඉඳලා ගියේ. හරිද? එයා ඇමතිතුමා වගේ නේ. එයා හරි අහිංසකයි. ඇවිල්ලා කොහොමද මහත්තයෝ එහෙම කතා කරලා යනවා. එයා ඇවිල්ලා මේ අපිත් එක්ක කතා කරලා එතකොට අපිට එයා මතකයි. අපි යාගෙන් තමයි බඩු ගන්න. හරිද? එතකොට දැන් එක දවසක් එක පොඩි ළමයෙක් ඇවිල්ලා පිටි පැකට් එකක් ණයට අරගෙන ගිහිල්ලා තිබුණා. එතකොට එතන මට මතක නැහැ මේ කියපු කෙනා කවුද කියලා. එතන හිටපු කෙනෙක්ට මේ මුදලාලි පෙන්න තියෙන ලොකු ණයක් ඒ ගෙදර තියෙද්දි තමයි තව පිටි පැකට් එකක් එයා ණයට දීලා තියෙන්නේ. හරිද? එතකොට ඒ අර අනිත් කෙනා අහලා තියෙනවා ඔච්චර ණය තියෙද්දි ඔයා ඇයි මේ තව පිටි පැකට් එකකුත් ණයට දුන්නේ කියලා. එයාට පිටි පැකට් එකක් ණයට දෙන එක මහා සීන් එකක් නෙවෙයි මේ මට්ටමේ. එයා කියලා තියෙනවා මම මේ පිටි පැකට් එක දින්නොත් මට මේ තියෙන ලොකු ණය ටික කවදා හරි ලැබෙන්න chance එකක් තියෙනවා. අද මම පිටි පැකට් එක දුන්නේ නැත්තම් ෂුවර් එකට මට මේ කීයක්වත් හම්බ වෙන්නේ නැහැ කියලා. එයා ඉස්කෝලේ ලොකුවට ගිහින් මාකටිං ඉගෙනගෙන බිස්නස් මැනේජ්මන්ට් කරලා නැති වෙන්න පුළුවන්. හැබැයි එයාගේ කියවා ගැනීම තේරුණාද? ඔන්ලයින් බිස්නස් ගැන ඔයා එක්ස්පර්ට් කෙනෙක් නොවෙන්න පුළුවන්. හැබැයි ඔයා හිමින් සැරේ මේකේ තියෙන දේවල් ටික ඉගෙනගෙන ගියොත් අවුරුද්දක් දෙකක් තුනක් පහක් විතර යද්දී ඔයා මිලියනයක් දෙකක් තුනක් හම්බ කරන කෙනෙක් බවට පත් වෙලා. ඔයා අද දවසේ කරන චූටි දේවල් අද දවසේ වැඩ කරගෙන යන හැම දෙයක් තුළින්ම හෙට ලබන සතියේ ඊළඟ මාසේ අනාගතයේදී ඔයාලට සල්ලි හම්බ වෙන්න අවස්ථාවක් හැදෙනවද නැද්ද? මේක ඇතුලේ ක්‍රමය හදලා නේ තියෙන්නේ. ඔන්න ඔය සිස්ටම් හදන එක තමයි ලෝකේ කරන් තියෙන අමාරුම වැඩ. ඒක ඔයාට කරන්න පුළුවන්. පැහැදිලි? රයිට්. එහෙනම් දැන් ශාහින රෑබෝ වෙලා තියෙන්නේ. මං හිතනවා හොඳ අදහසක් එන්නේ නැති ඔයාලා මේ කරගෙන යන වැඩපිළිවෙල තුල ඊට වඩා තව ගොඩාක් දේවල් මේක ඇතුලේ තියෙනවා කියලා. රයිට්? ඒ කියන්නේ තව ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඔයා ඒජන්සි ඕන කෙනෙක් වෙනවා නම් ඔයාට තව කරන්න දේවල් තියෙනවා. එහෙම ඔයාට ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. පැහැදිලිද? දැන් මෙන්න මේකත් කියලා මම ඉවර කරන්නම්. ඊට පස්සේ ඔයාලා චූටි ෆීඩ්බැක් එකක් ඔයාලට දැනෙච්ච දේ කියන්න මට. අපි දන්නවා අපි A level කරන කාලේ හරියට වැඩේ කරා නම් අද මේ ඉන්න තැනට වඩා ගොඩාක් දුර ගිහිල්ලා කියලා එහෙමනේ. එහෙමද නැද්ද? ඔව් අපි A level පටන් ගන්න වෙලාවේ අපි විශ්වවිද්‍යාලයට ගිහලා මෙහෙම කරන්න හිතාගෙන හරි මොනවා හරි පටන් ගත්තට ඒක කාලයක් යද්දි කරගන්න බැරි වෙලා තියෙනවා. ඇයි? ඒ මොටිවේෂන් එක ඔයාලට තියාගන්න විදියක් නැති වෙලා. ඒ ඩිසිප්ලින් එක ඔයාලට තියාගන්න නැති වෙලා. මොනවා හරි වෙන ගෙදර ප්‍රශ්න හරි අරෝ මේවා හරි පවුලේ ප්‍රශ්න හරි ගර්ල් ෆ්‍රෙන්ඩ් ගේ ප්‍රශ්න හරි මොන ආර්ථික ප්‍රශ්න හරි මොන හරි වෙලා ඒක ඇතෑරිලා මග ඇරිලා නිසා ආව යම් තැන්වල නැවතිලා තියෙනවා. අන්නේ ඇතෑරෙන මග ඇරෙන නැවතින තැන්වලදී ඔයාව ඉස්සරහට ඇදගෙන යන්න මොකක් හරි ක්‍රමවේදයක් තිබුණා නම් ඔයා අද ඊට වඩා ගොඩාක් දුර ගිහිල්ලා. ඒතර මේ පද්ධතිය ඇතුලේ ව්‍යවසායකයෙක්ට සාමාන්‍ය මිනිස්සුන්ට බිස්නස්මන් කෙනෙක් වෙන්න යද්දී ගොඩාක් චැලෙන්ජස් වලට මුහුණ දෙන්න තියෙනවා. අන්න ඒ වෙනුවෙන් කම්පැනි එකේ තියෙන ට්‍රේනින් නාම එක තමයි රිච් බ්‍රදර්ස් කියලා කියන්නේ. ඒතර රිච් බ්‍රදර්ස් ට්‍රේනින් නාම එකේ වැඩසටහනක් තමයි ඔය මෝර්නින් ජිම් එක. පැහැදිලිද? එතනට ඔයාට එන්න පුළුවන් නම් අර ඔයාට මග ඇරෙන්න තියෙන තැන් ඔයා ඩිමෝටිවේට් වෙන තැන් ඔයා වැටෙන තැන් වලදී ඔයාට ශක්තිමත්ව ඉදිරියට යන්න අවස්ථාවක් ඔයාට ලැබෙනවා. පැහැදිලිද? ඒක ඔයා පාවිච්චි කරගන්න. ඒ වගේම ඔයාට 200 දෙනෙක්ගේ ජීවිතේ සක්සස් කරන්න ඔයාට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න. ඒගොල්ලෝ වෙනුවනුත් ඔයාට පුළුවන් මෝර්නින් ජිම් එක පාවිච්චි කරගන්න. පැහැදිලිද? හරි. එහෙනම් අපි අදට වැඩසටහන අවසන් කරමු. සඳුනිල් මිස් ෆීඩ්බැක් එකක් අරගෙන අපි වැඩසටහන අවසන් කරමු. මම හිතනවා මේ ගත කරපු පැයකමාරකනේ පැයකමාරයෙන් පැය 45 අපි ගොඩක් හොඳ දේවල් ෂෙයා කරගත්තා. right දැන් ඉදි කට්ටිය නැගිටලා පොඩි ෆීඩ්බැක් එකක් එහෙම දෙන්න නේ. වීඩියෝ ඔෆ් කරන් ඉන්න නම් වැටිච්ච තැන් වල නිදිද දන්නේ. හරි සඳුනිල් මිස්. Thank you, Mr. Sharana. හරි එහෙනම්
අපි ඉක්මනට ෆීඩ්බැක් එකක් දෙන්න. ඔයාට අද දවසේ මේ ඉඳපු කාලය තුළ මොනවද දැනුනේ, මොනවද තේරුනේ, මොනවද හිතාගත්තේ, ලබාගත් දැනුමත් එක්ක පුංචි අදහසක් දෙන්න. ඒක සෑහෙන වැදගත් වෙනවා. ඉක්මනට අවස්ථාව ගමු. කවුරු හරි කතා කරමු. එක්කෙනෙක් කතා කරන්න පටන් ගන්න. එතන අනිත් අය කතා කරමු. විශේෂයෙන් අලුතෙන් සම්බන්ධ වුණ අය ඉන්නවා. ඔයගොල්ලෝ දැනෙච්ච දේ කියන්න. මයික් එක ඔන් කරලා කතා කරන්න. සිදු දෙනාටම මට නම් මේ ප්‍රෝග්‍රෑම් එකට මේ මම ඉතින් මට හවසත් වීඩියෝ එකක් මම දැකලා තමයි වෙලා මේක මේ අද මේ මිස්ටර් චරණගේ ප්‍රෝග්‍රෑම් එකක් යනවා කියලා දැක්කා. ඒක දැකපු වෙලාවෙම හිතාගත්තා මේකට ජොයින් වෙනවම කියලා. මොකද මම මීට කලිනුත් කීප සැරයක් මේ මිස්ටර් චරණගේ ප්‍රෝග්‍රෑම් වලට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක මම හිතන්නේ ගොඩක් වැදගත් වෙනවා. මේ ප්‍රෝග්‍රෑම් එක මම හිතන්නේ මේ අපි හැමෝටම මම හිතන්නේ මේ බිස්නස් එක අපිට හුරු දෙයක් නෙමෙයි, අපි අලුත් දෙයක් නේ කරන්නේ. ඒ අපිට මොටිවේට් වෙන්න මේක ගොඩක් වැදගත් වෙනවා. මේ ඒකට ගොඩක් වෙලා මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්කම මේ අර තව දෙයක් මතක් කරන්න මම හිතන්නේ මට මෝර්නින් ජිම් එක කීප දවසක්ම මිස් වුණා. මට ඒකට එන්න හිතාගෙන රැයට මේ ගියත් සමහරට උදේට ඒක මිස් වෙනවා. මේ වෙන්ද පුරුද්දම වෙන්න පුළුවන් එහෙම දෙයක් තියෙනවා. ඉතින් මේ අර කිව්වා වගේ අපිට මොටිවේට් එකක් ගන්න නම් මේකේ මේ සක්සස් වෙන්න නම් මේක අනිවාර්යෙන් අපි නිතරම තියාගන්න ඕන දෙයක් කියලා මට දැනුණා. අද මේ මිස්ටර් චර්මගේ පැහැදිලි කිරීම එක ගොඩාක්ම මේ අනිත් එක තමයි බිස්නස් එකේ මෙච්චර මේ ඔපචුනිටියක් තියෙනවා කියලා වෙල දැනුනේ මේ දන්නේ නැහැ ඇත්තටම මේ ඒකත් මේ දැන් කියනකොට තමයි දැනුනේ මෙච්චර මේ දෙයක් එකක් ඇතුලේ නේද මේ ඇවිල්ලා මේ පස්ස ගහන්නේ කියලා වගේ දැනුණා. ඉතින් මේ ඒක මොටිවේට් කරගෙන ඉස්සරහට ඉක්මනටම මේ කටයුතු කරගෙන අර විශේෂයෙන් මෝර්නින් ජිම් එකටත් මම හිතින් ඉඳන්ම සම්බන්ධ වෙනවා කියලා මම තීරණය කරා මේ මොහොතේම. ඒක තුලින් මට මේක සක්සස් වෙන්න පුළුවන් කියන එක මොකද මේ අපි අර කිව්වා වගේ සර් කිව්වා වගේම මේ අපිට මේක නිතරම මේ ඇඟේ තියෙන දෙයක් නෙමෙයිනේ, අපි නොකරන දෙයක් කරන්නේ මේ. අපි පුරුදු වෙලා තියෙන ගොඩක් දේවල් මේකෙන් මග අර ගන්න නම් මේ ප්‍රෝග්‍රෑම් වලට අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න ඕන. ඉතින් මම හිතේ නම් ඒ ටිකට උපරිමයෙන්ම මේ සම්බන්ධ වෙන්න උත්සාහ කරනවා. මොකද හැමදාම බැරි මේ පුළුවන් නොවුනත් පුළුවන් හැම වෙලාවෙම මේ ප්‍රෝග්‍රෑම් එකක් ගන්නවා. මේ වගේ අමතර තියෙන හැම මීටින් එකකටම මම එන්න උත්සාහ කරන උපරිමයෙන්ම මේ ටාගට් එක තමයි තියාගත්තේ. මොකද මට මේකේ ලොකු දෙයක් කරන්න පුළුවන්කම තියෙනවා කියලා අද තමයි දැනුනේ. ඉතින් ඒක කරගන්න මට මේක ලොකු මේ අඩිතාලමක් වෙලා තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි මේ විශේෂයෙන්ම මිස්ටර් චාර්මට ස්තුතිවන්ත වෙනවා මේ දැනුවත් කිරීම මේ විදිහට මේ අපි වෙනුවෙන් ඇවිල්ලා මේ විදිහට මේ කැපවීම මෙච්චර දැන් මේ රැ වෙන වෙලාවෙත් අර මේ මිස්ටර් චාර්ම පාන්දර එකක් කියන්න කැමතිද ඇහුවොත් මොකද තමයි ඒකේ වටිනාකම තේරෙන්නේ ගොඩක්ම. මොකද මේ පැය ගන්න මේ අමුතුම දෙයක් වුණා. ඉතින් බොහොම ස්තුතියි හැමෝටම මේ සුබ දවසක් හැමෝටම.